ආයුබෝවන් සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අපි අපේ YouTube නාලිකාව තුලින් ආරම්භ කරන්නට සූදානම්. අද සිට සෑම සතියන්තයකම අද සමාජය තුල අපට කතා බහ කරන්නට වැදගත් වන සහ විශේෂයෙන්ම අපගේ බුද්ධ දර්ශනය ඒ වගේම රට ජාතිය පිළිබඳව කතා කරගෙන ඉද්දී අපිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා දේශපාලන වශයෙන්. ඒ වගේම විවිධ කාරණා ඔස්සේ අපිට මේ පිළිබඳව කතා කරන්නට පුළුවන්. අද අපි මේ වැඩසටහන වෙනුවෙන් කාලය වෙන් කරන්නට අරමුණු කරන වැඩසටහන් පිළිබඳව මුලින්ම පැහැදිලි කිරීමක් කරන්නම්. විශේෂයෙන්ම අද අපි කතා බහ කරන්නට සූදානම් පූජනීය කැකිරාවේ සුදස්සන ස්වාමින්වහන්සේ කරපු එක්තරා සාකච්ඡාවක් සම්බන්ධයෙන්. මේ සාකච්ඡාව YouTube අවකාශයට මුදා හැරලා තියෙන්නේ අප්‍රේල් මාසේ 29 වෙනිදා ගැමුණු ජයන්ත වනිනායක කියන YouTube නාලිකාව තුලින්. අපි මේ පිළිබඳව විශේෂයෙන් කතා කරන්නට හේතුව සම්බුද්ධ දර්ශනය පිළිබඳව එහෙම නැත්නම් අපි ප්‍රමුඛත්වයක් දීලා කතා කරන බුදුදහම පිළිබඳව විවිධ මතිමතාන්තර විවිධ අදහස් විකෘති අදහස් මේ සමාජයට මුදා හරින්නට අද විශාල වශයෙන් විවිධ කණ්ඩායම් පෙළඹිලා ඉන්නවා. එහි ප්‍රතිඵලය තමයි අවසානයේ මේ අහිංසක බෞද්ධයන් නොමග යවන ඒ වගේම ඒ අහිංසක බෞද්ධයන්ගේ නිර්වාණ මාර්ගය වැහිලා යන මට්ටමට මොකක් හෝ කතාවක් ධර්මයේ නමින් ඒ ජනතාව අතරට ඒ බෞද්ධයන් අතරට අරගෙන යන එක ඉන් බෙදීමක් ඇති කරන එක මේ වගේ ලොකු වැඩපිළිවෙලක් මේ පිටිපස්ස තියෙන නිසායි අපි මේ පිළිබඳව අද කතා කරන්නට සූදානම් වෙන්නේ. අපි ඒ වෙනුවෙන් ධර්මයට සම්බන්ධ නිසා අපි ධර්මයෙන් විග්‍රහ කරගන්නට අවශ්‍ය නිසා ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනා ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේහි සේනාසනාධිපති රාජකීය පඬිත නම සිහිපත් කරන්නට අවසරයි ස්වාමින්වහන්සේ පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ. ස්වාමින්වහන්සේ මුලින්ම මේ සාකච්ඡාව වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ස්වාමින්වහන්සේ. ස්වාමින්වහන්සේ මේ අද අපි මේ සාකච්ඡාව එක්තරා පුජ්‍යලයක් හෝ ඒ වගේම එක්තරා වැඩසටහනක් ඉලක්ක කරගෙන පැහැදිලිවම අපි සාකච්ඡා කරන්නේ. ඒට හේතුව මම මුලින්ම පැහැදිලි කරා. මෙහි අපි අහගෙන යද්දී දැන් සාමාන්‍යයෙන් ස්වාමින්වහන්සේ මේ සමාජ මාධ්‍ය ප්‍රබල අද කාලේ ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් ප්‍රකාශ කරන්නට අයිතියක් තියෙනවා. ඒ වගේම අපේ රටේ තියෙන නීතිය හිදෙස භාවිතයට අරගෙන විශේෂයෙන්ම මේ සම්බුද්ධ දර්ශනය විකෘති කිරීම සහ එයින් විවිධ ලාභ ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස කටයුතු කිරීම අපිට නිරීක්ෂණය කරන්නට හම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසායි අපි මේ පිළිබඳව විශේෂයෙන්ම අද කතා කරන්නට සූදානම් වන්නේ. සමිනාස් අපට පැහැදිලි කිරීමක් කරලා දෙන්න මේ අපි අරමුණු කරන කාරණාවලට යන්නට කලින් මම බෞද්ධයෙක් ස්වාමින්වහන්සේ. ඉතින් බෞද්ධයෙක් විදිහට ගිහි බෞද්ධයෙක් විදිහට මට ශාසනය තුල අයිතියක් තියනවද කිනම් හෝ භික්ෂුන් වහන්සේ නමක් ධර්මයේ මුවාවෙන් අධර්මයේ දේශනා කරනවා නම් මේ පිළිබඳව කතා කරන්නට ඒට විරුද්ධ වන්නට අපට ශාසනික වශයෙන් අයිතියක් තියනවද ස්වාමින්වහන්සේ? තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ සුදුසු කාලයේහි මේ වගේ සාකච්ඡාවක් සිද්ධ කරන්නට අපට ආරාධනා කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇතෙම කාලෝචිත සිද්ධ කළ යුතු කතාවක්. ඒ වගේම මමත් කල්පනා කරමින් හිටපු වැඩසටහනක්. මේක මේ පහුගිය කාලේ විවේකයේ තිබුණේ නැහැ. ටිකක් වෙනම සාකච්ඡා ටිකක් කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසාම ඔබ මේ වේදිකාව මේ විදිහට සැපයීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා මුල්සංක මුලින්ම. ඇත්තෙන්ම අපිට මේ මුලින්ම අපි කල්පනා කරලා බැලුවාම මේ බුද්ධ ශාසනය කාටද අයිති කියන එක ගැන ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසටම මේ ශාසන ධර්මය අයිති. එතකොට මේ උප්පන්න වුණ පරප්‍රවාදය සුනිග්‍රහිතව නිග්‍රහ කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාව භික්ෂුණීන් වහන්සේලාව උපාසක උපාසිකාවන්ව ධර්මයෙන් සන්නද්ධ කළා. ඒක අපිට බුද්ධ දේශනාව තුළම ඊටාම පැහැදිලිව දැක ගන්න තිබෙන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට වඩින්නේ නැහැ මේ සන්නද්ධ කිරීම සිද්ධ කරනකම් කියන එක අපිට දකින්නට පුළුවන් පරිනිර්වාණ සූත්‍රාදී තුලදී ඒ කරුණු පැහැදිලි කර ගැනීමෙන්. එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිසෙන්ම බලාපොරොත්තු වුණ දේ තමයි යම් පරප්‍රවාදයක් කොහෙන් හරි ඇති වෙනවා නම් ඒ පරප්‍රවාදය
සුනිග්‍රහිතව නිග්‍රහ කරලා ඒක ප්‍රතිබාහනය කිරීම සිව්වනක් පිරිසෙන්ම බලාපොරොත්තු වන කාරණාවක්. එහෙනම් ඒ පරප්‍රවාදයේ උපදින්නේ සමහර විට සිවුරු දරාගත්ත පිරිස අතරින්ම නම් ඒ පරප්‍රවාදයේ නිග්‍රහ කිරීමෙහි අයිතිය උපාසකයන්ටත් උපාසිකාවන්ටත් තියෙනවා. එනයින් ගත්තාම අපිට දකින්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ සිවුර දරාගත්තා කියන එකෙන් කියවෙන්නේ චීවරය පොරවාගත් පමණින් ඕන දහම් කරුණක් විකෘති කරලා Tamanට හිතෙන විදිහට Tamanගේ අර්ථකථන ටිකත් ඔබලා කියන්න පුළුවන් කියන අවසර පත්‍රයක් ලබා දීම නෙමෙයි සිවුර දරා ගැනීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ චීවරය දරාගත් භික්ෂුවකගේ ආචාර උපධ්‍යායන්ටවත් වගකීමක් තියෙනවා. එහු හික්මව ගන්න එක සිද්ධ වෙන්නේ නැති අවස්ථාවන්හිදී මම හිතනවා ඒක ගිහි සමාජයේට අනිවාර්යයෙන්ම ඒකේ ලොකු වගකීමක් තියෙනවා. ඒක මම හිතනවා නෙමෙයි ඒක බුදුරජාණන් වහන්සේක බලාපොරොත්තු වුණු දෙයක්. ඒ වගේම සමහර අවස්ථාවල භික්ෂුන් වහන්සේලා අතින් සමහර වැරදි සිදු වුණ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා මේ ගිහියන්ගෙන් ගිහිලා සමාව ගන්න කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු අවස්ථා අපිට විනය පිටකයේ තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. සමහර විටක සමහර උපාසක මහත්තුරු සමාව නොදී හිටපු අවස්ථාවල ඒ පැත්තක ඉඳගෙන කුටිකයෙන් හෝ ඉඳගෙන මේ ඔහුට ඇහෙන විදිහට කියන්න මේ සමාව ඉල්ලන්න. ඔහු සමාව නොදුන්නත් සමාව දුන්නාම වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථාත් අපිට විනය පිටකයේ තුල දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට එයින් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ මේ ගිහියා යනු පැවිද්දා කියන ඕනම දෙයක් අහගෙන ඕනම විදිහකට ඒ ගැන විවේචනයක් නොකර ඒ ගැන පිළි අරගන්න කෙනෙක් බවට පත්විය යුතු චරිතයක් නෙමෙයි. ඔහුද භික්ෂුන් වහන්සේ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අයිතිකරුවෙක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රයෝජන ලබා ගන්න තැනැත්තෙක්. ඒ නිසා ඔහුට වගකීමක් තියෙනවා, යුතුයකමක් තිබෙනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම, රැක ගැනීම, පරප්‍රවාදවලට ඒවා සුනිග්‍රහිතව නිග්‍රහ කරලා ප්‍රතිබාහනය කිරීමෙහි පරම අයිතිය ගිහියා සතුව තියෙනවා. ඒ පරප්‍රවාදයේ පැවිද්දා කෙරෙන් ආවත්. ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණාවත් මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න. දැන් අද අපි මේ කතා කරන සමාජය තුළ, කියන්නේ අපි මේ ජීවත් වෙන සමාජය තුළ භික්ෂුත්වය කියන භූමිකාව අපි ඊටමත් ගරුකොට සලකන අගය කරන වටපිටාවක් එක තියෙන සමාජය ස්වාමීන් වහන්සේ. මෙහි තියෙන මේ ඍණාත්මක පැත්ත ප්‍රයෝජනයට අරගෙන ස්වාමීන් වහන්සේ සමහර භික්ෂු චරිත තමන්ගේ ජනප්‍රියත්වයට එහෙම නැත්නම් වෙන ලාභ ප්‍රයෝජන සඳහා මේ ධර්මය විකෘති කිරීම සහ ආందోලනාත්මක ප්‍රකාශ කරලා එයට සමාජයේ අවධානයක් මේ තමන් වෙතට යොමු කරගන්න ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ දේවල් ගැන බෞද්ධයන් විදිහට සාමාන්‍ය සමාජයේ විදිහට අපි කොහොමද කටයුතු කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ? අපිට මේ කාරණා ටික කතා කරන්නට කලින් අපිට කෙටියෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. අපි ඒක දැක්ක පහුගිය කාලේ පුරාවටම සමහර භික්ෂු චරිත, සමහර වෙලාවට මාර්ගඵලලාභී කියා ගන්න චරිත මේ යම්කිසි සමාජයේ ආందోලනාත්මක දෙයක් ප්‍රකාශනයක් සිද්ධ කරනවා. භික්ෂුවක් විසින් මෙහෙම ප්‍රකාශයක් කරයිද කියලා සාමාන්‍ය සමාජයට හිතෙන. ඒක අර මේ අපි සාමාන්‍ය වචනෙන් කියනවා නෙගටිව් මාකටිං කියලා. නෙගටිව් මාකටිං වලින් තමන් ඔහු ආදක්ව ගන්න ඉහළට යන්න තමයි අය බොහෝ වෙලාවට ඒ කටයුත්තෙහි නියැලෙන්නේ. ඉතින් ඒක බොහෝ අවස්ථාවල සිදුවන දෙයක් සහ භාවිත කරපු ක්‍රමයක් හැටියට අපිට පහුගිය කාලය තුල දකින්නට ලැබුණා. තාමත් සමහර භික්ෂුන් ඒක ඒ විදිහට සිද්ධ කරගෙන යන මොකක් හරි කොටිම කිව්ව කටකැඩිච්ච කතාවක් වගේ දෙයක් කියලා. ඒක තමන් නොදන්න කරුණක් දන්න විදිහට කියලා. මේ තමන් හිතින් මවාගත්ත කරුණක් කියලා ඒකේ විදිහට ධර්මයේ තියෙනවා කියලා. එහෙම ධර්මයේ නැති කරුණු. ඒ විදිහට මේ අර සමාජය තුළ ආందోලනයක් ඇති කරන කරුණක් කියලා. එතකොට මිනිස්සු බලනවා මේ මොකද්ද මේ කියන කාරණාව කියලා. අර නිකන් හරි ඒක පොඩ්ඩක් මේ ටච් කරලා බලනවා මේ මොකද්ද කියන්නේ කියලා. අර ඒ විවුස් ගන්න තමයි ඕන් බලාපොරොත්තු වෙන්නේ. මේක කී දෙනෙක් බලනවද? අර එකෙන් හම්බෙන මුදල් හෝ යම්කිසි පරමාර්ථයක් මුල් කරගෙන ඒ වගේ දේවල් කරන කීප දෙනෙක්ම ප්‍රධාන
පෙළේ සමාජය තුළ ප්‍රධාන පෙළේ කියන එකෙන් අදහස් කළේ කුප්‍රකට කීප දෙනෙක්. ඒ කියන්නේ ඒ වගේම ප්‍රසිද්ධියටපත් වුණ කීප දෙනෙක් අපේ සමාජය තුළ අද වෙනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක ඒවා මම හිතන්නේ අපි හොඳින් තේරුම් අරගන්නට ඕන දේවල් වගේම අර සමහර කරුණු කාරණාවලට පිළිතුරු සැපයිය යුතු තැන ඒක පිළිතුරු සැපයීමත් මම හිතනවා අත්‍යවශ්‍යයි කියලා. මොකද මේ දේවල් ප්‍රතිබාහනය කරන්නට එහෙම නැති වුණොත් අපිට හැකියාවක් නැති වෙනවා. මොකද මේ සමහර මතවාද ඕන් සමාජය තුළ රෝපණය කරනවා. ඒකට ප්‍රතිකතනයක් නැති වුණොත්. ඒකට සාපේක්ෂව සංසන්දනය කරලා බලන්න දෙයක් නැති වුණොත් ඒ කතා කරන දේ සත්‍යයි කියලා සමහර කෙනෙක් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක හිතා ගන්න පුළුවන් මේ කියන එක ඇත්තක්. නැත්නම් ඉතින් ඔකට උත්තර කියන්න එපා කවුරු හරි ඇවිල්ලා කියලා අර ඒක පස්සේ යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා විමසා බලන ඕනම කෙනෙකුට මම හිතනවා ඒ දේවල් පිළිබඳව අපි මේ මතවාද පිළිබඳව යම් කතාවක් ගොඩනගිය යුතුයි කියලා. ඒ නිසා තමයි මේ විවිධ ධර්ම විකෘති කණ්ඩායම් පිළිබඳව අපි කාලෙන් කාලෙට ඒ ගැන පැහැදිලි කිරීම සමාජයට සිද්ධ කරන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන පුද්ගලයාට සත්‍ය අවබෝධ කරලා දීලා ඒ කරන එක නතර කරයි කියන අදහසකින් ඉඳලා කරන දෙයක්ම නෙමෙයි ඒක. අපි දන්නවා බොරුවට නිදාගත්ත මිනිස්සු හැරවන්න බෑ කියලා. ඇත්තට නිඳ ගිහිල්ලා නම් හැරෙයි බොරුවට නිදාගත්ත මිනිස්සු හැරවන්න බෑ කියලා අපි හොඳටම දන්නවා. ඒ නිසා ඒ වගේ වැඩසටහන් පහුගිය කාලයේ පුරාවට අපි සිද්ධ කළා. ඒකේ අදහස උනේම ඒ අයට ඇත්ත කියන එක තේරුම් කරවීම නෙමෙයි. මිනිස්සුන්ට මොකද්ද යථාර්ථය කියලා තේරුම් ගන්නට අවශ්‍ය කරුණු කාරණා ඉදිරිපත් කිරීම. එතකොට මධ්‍යස්තව හිතන මිනිස්සුયો දන්නවා මේ කියන කතාව මෙහෙම වුණාට මේකේ මේ විදිහේ පැත්තක් තියෙනවනේ. ඒක මධ්‍යස්තව ඒ පිළිබඳව හිතන්නට පුළුවන්. ඒ නිසා අපි ඒ වගේ කතාවන් පිළිබඳව ඒ කරන මේ ආందోලනාත්මක විදිහට සමාජයට නෙගටිව් මාකටිං කර ගැනීම සඳහා කියන අර කටකැඩිච්ච ප්‍රකාශන ගැන වුණත් අපි සමහර වෙලාවට ඒවා සකාරණව වගේ පෙන්වන්න හදනකොට ඒව ගැන කතා කරලා ඒවල තියෙන කරුණු පදනම් විරහිත භාවය අපි සමාජයට ස්මතු කරලා දක්වන්නට ඕනේ. එහෙම නැති වුණොත් අර තේරුම් ගන්න විමසන්න යන සමාජයකට හරි කරුණු නැහැ විමසා බලන්න. ඒ නිසා මොකද ඔක්කොම ගිහිල්ලා ත්‍රිපිටකය කියවලා පොත් පෙරලාගෙන බලන්නේ අර සූත්‍ර මෙහෙම තියනවා මේ සූත්‍ර මෙහෙම තියනවා කිව්වාම මිනිස්සු ගිහිල්ලා ওই සූත්‍ර පෙරලලා බලන්නේ ඇත්තටම තියනවද කියලා. මිනිස්සු හිතනවා එහෙනම් එහෙම සූත්‍රයක ඇති කියලා සංඥාවක් මිනිස්සු ඇති කරගන්නවා. මොකද තාම සිවුර මිනිස්සු පිළිගන්නවා. සිවුරක් දාගෙන කෙනෙක් කිව්වහම එහෙම එකක් ඇති කියලා හිතනවා. ඒකට කවුරුත් මොකුත් නොකිය ඉන්නකොට හිතනවා මේ හාමුදුරුවෝ අනිත් අය මේ ගැන කතා නොකර ඉන්නේ. එහෙම දෙයක් ඇති එහෙමනම් කියලා හිතනවා. අන්න ඒ නිසා මේ කියන බොරු අපි මේක එලි දැක්විය යුතුයි. ඉතින් මේකෙදිම අපේ මම හිතනවා පයාගල නන්ද නායක හාමුදුරුවෝ මේ උන්වහන්සේ පහුගිය කාලේ මේ කියන බොරු එකින් එක අරගෙන බොහොම හරි අපූර්වට උන්වහන්සේ YouTube නාලිකාවන් තුළ පැහැදිලි කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ඕනම කෙනෙකුට හොයන්නට පුළුවන් මේ විවිධ ඔය වගේ පුද්ගලයෝ ඔය කරන විකෘතිතාවයන් පිළිබඳව. උන්වහන්සේ ඒ කරන කාර්යයත් අපි තාම අගය කරන්නට ඕනේ. බොහෝ දෙනෙකුට අර පොතේ තියෙන පිටු අංකයේ සහිත උන්වහන්සේ පෙන්නලා මේ කියන දේවල් බොරු කියන එක ගැන කරුණු කාරණා පැහැදිලි කරන අවස්ථා තිබෙනවා. ඉතින් ඒකත් අපි තාම අගය කරනවා. අන්න ඒ විදිහට මම හිතනවා වටෙන්ම පොඩ්ඩක් මේ කරුණු කාරණා තේරුමක් තියෙන අවබෝධයක් තියෙන පිරිසක් මේ ගැන පැහැදිලි කිරීම කළොත් සමාජයට මේ හොරුන්ට සහ බොරුකාරයන්ට ඕන විදිහට සමාජය අරගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක අපි තේරුම් අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි. අසූචි සමග අසූචි එකතු වෙලා මේ ශාසනයට මුවා වෙමින් මේ ශාසනය ගඳගස්සන එක්තරා උත්සාහයක් අපි මේ පහුගිය කාලේ දැක්කා. මම මුලින්ම පැහැදිලි කිරීමකුත් කරා. අපි මේ අප්‍රේල් 29 ගැමුණු ජයන්ත වන්නිනායක කියන YouTube නාලිකාව තුලින් කැකිරාවේ සුදස්සන ස්වාමීන් වහන්සේ කරපු මේ නිර්වාණය පිළිබඳව සහ මේ ශාසනය පිළිබඳව මහරහතන් වහන්සේලා පිළිබඳව කියාගෙන එන ඒ සාකච්ඡාවයි අපි අද මේ කරුණ වශයෙන් අරගෙන කතා කරන්නට සූදානම් වන්නේ. ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව අහගෙන යද්දී එක තැනක කැකිරාවේ සුදස්සන හාමුදුරුව පැහැදිලි කිරීමක් කරනවා ස්වාමීන් වහන්සේ. මේක මේ දිගින් දිගටම මේ සාකච්ඡාව තුළ අපි දැක්කා. මම පෞද්ගලිකව දැක්කා මේ අට කතා විවචනය කිරීමක් තියෙනවා. නමුත් අපි ඒක ඉස්සරහට අපි මේ ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගන්නට සූදානම්. ස්වාමීන් වහන්සේ මේ
එකම බුද්ධ ශාසනයක දෙදෙනෙකුට ඒ කියන්නේ බෝසතාණන් වහන්සේලා දෙනමකට බුදු වෙන්න බැරිද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්නම් දෙන්නට ඕ ඊට වැඩි ප්‍රමාණයකට බුදු වෙන්නට බැරිද? මේ කාරණාව අට කතාවේ විතරද සංග්‍රහ වෙලා තියෙන ස්වාමීන් වහන්සේ? ඇත්තටම දැන් ඔය අද ප්‍රස්තුත කරගන්නවා කියන වීඩියෝ පටය තුළ මම හිතනවා මේ මන් සංකට හැකිනම් ඒ පොඩි වීඩියෝ කොටස් විදියට හරි ඒක දැම්මහම අසන්නන්ට පැහැදිලි කරගන්න පුළුවන් කියලා මමත් ඒ කතාව ශ්‍රවණය කළා. එකම ශාසනයක දෙන්නෙට බුදු වෙන්න බෑ කියනවනේ. හරිද? ඒක ඇත්තක්ද? නෑ කියන කතා ඒකයි. එකම ශාසනයක දෙන්නෙට බුදු වෙන්න බෑ. බුදුන් වහන්සේ දේශනා කරපු එකක් නෙමෙයිනේ. නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මේවා මේ ඇත්තටම අට කතාවෙන් මේ ඒ කියන්නේ පැහැදිලි කිරීම කරේ. එතකොට මේ හරියට මේක මේ අට කතාවේ තියෙන දෙයක් වගේ මතු කරලා මේක පෙළෙත් තියනවාද දන්නේ මම පස්සේ බලන්නම් වගේ කතාවකුත් කියලා ආපහු කියනවා නිකන් අර මේවා තියෙන නිකන් අටුවාවේ වගේ තමයි කියන තැනකින් ශ්‍රාවකයාට හැංගී යන පරිදි කරන කටයුත්තක් අපිට පොදුවේ දකින්න පුළුවන් මේ සාකච්ඡාව පුරාවටම අරගෙන යන මතවාද. කෙසේ වෙතත් දැන් මේ එකවර බුදුවරු දෙනමක් ලෝකේ පහළවන්නට බෑ කියන එක අපිට පැහැදිලිවම පෙළේ දකින්නට තියෙන කාරණාවක්. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ අට්ඨාන වර්ගය අරගෙන බැලුවා නම් නිකම් පොත පෙරලලා මේ අංගුත්තර නිකායේ එහාට කියවගෙන යන්න ඕනේ නැහැ. මේ අංගුත්තර නිකායේ පළවෙනි පොතේ මේ පළවෙනි කොටසේ මේ අට්ඨාන පාළියේ තියෙන එක කොටසක් තමයි මේ එකවර මේ ලෝකේ මේ ලෝක ධාතුවේ බුදුවරු දෙනමක් එකවර පහළ වෙන්නේ නැහැ කියලා තියෙන එක. එතකොට මෙතනදී මදුසංක මේ ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය නිසා තමයි මේකට මේ hina වෙන්නේ සහ මේක හැල්ලුවට ගන්නෙ. මේ ලෝකේ ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේලා මේ න්‍යාම ධර්ම පිළිබඳව අපිට කොටස් වශයෙන් බෙදන අවස්ථා හම්බෙනවා. ධර්මයේ ගැන පැහැදිලි කරනකොට අපේ න්‍යාම ධර්ම වශයෙන් බෙදන අවස්ථා. එතකොට දැන් අඹ ගහෙත් ගෙඩි හැදෙනවා. දෙල් ගහෙත් ගෙඩි හැදෙනවා. ඉතින් අඹ ගහෙත් ගෙඩි නම් හැදෙන්නේ දෙල් ගහෙත් ගෙඩි නම් හැදෙන්නේ. ඇයි අප්පා අඹ ගහේ දෙල් ගෙඩි හැදෙන්නේ නැත්තේ කියලා කවුරු හරි අහුවොත් එහෙම. එහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් දෙකේම හැදෙන්නේ ගෙඩිනේ. ඉතින් ඇයි දෙල් ගෙඩි අඹ ගහේ හැදෙන්න බැරි කියලා අහුවොත් එහෙම. එතකොට මේ ඉතින් ගෙඩි හැදිලා තියෙනවනේ කියලා කොච්චර අපි ගෙඩි හැදීම කියන වචනේ අරගෙන තර්ක කළත් අඹ ගහේ හැදෙන්නේ අඹ දෙල් ගහේ හැදෙන්නේ දෙල්. ඇයි මොකද්ද හේතුව? ඒක තමයි බීජ නියාමය. නේ? ඒක තමයි බීජ නියාමය. ඒ වගේ මේ ලෝකේ තියෙන එක නියාමයක් තමයි ධම්ම නියාමය කියන එක. ධම්ම නියාමය කියන එකේදී යම් ධර්මතාවයන් තියෙනවා ඒවා ඒ විදිහටම වෙනවා ඒක වෙනස් විදිහකට වෙන්නේ නැහැ. ඒවා ඒ ධම්ම නියාමතා හැටියට අපිට ධර්මයේ තුල හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අන්නේ ඔබ ඒ විමසපු කාරණාව නැතිනම් මේ ප්‍රස්තුත කරගත් එක ධම්ම නියාමයක්. එකවර සම්බුදුරජාණන් වහන්සේලා දෙනවා ලෝකේ පහළ වෙන්නේ නැහැ කියන එක ඒක ධම්ම නියාමතාවය. ඒක මේ ඒක ඇයි කියලා අහලා ඒක හරියන්නේ නැහනේ. ඒ කියන්නේ ඒකට හේතු තියෙනවා. ඒ කියන්නේ බුද්ධත්වය කියන දේ එපමණ විරල මේ ඒ කියන්නේ මේ සුලභ දෙයක් නෙමෙයි මේ ලෝකයේ තුල කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා කියන එක. ඒ වගේම බුද්ධත්වයට පත්වීම කියන එක ඒක මහා කුසල විපාක ශක්තියක්. තමන්ගේ මනස ඒ සඳහා අපරිමිත කොට භාවිත කරන්නට ඕනේ විවිධ පරාසයන්ගෙන් විවිධ මට්ටම් වලින් මනස භාවිත කරන්නට ඕනේ. ඒ මනස භාවිත කිරීම සිද්ධ කරනකොට ඒ දේවල් වලින් ලැබෙන ඒවා මුහු කුරා යෑම තුළ ඒ කුසලයන් විශේෂ ලැබෙන විපාක ශක්තියක් තියෙනවානේ. එතකොට මේ මහා ගුණය, ඒ මහා විපාක ශක්තිය පහළ වෙන අවස්ථාවක් ගත්තාම මේක සුවිශේෂ අවස්ථාවක්. ඒක මේ ලෝක ධාතුවේ ඇති වෙන සුවිශේෂ අවස්ථාවක්. ඒක ධර්මයේ තුල කෙරෙන පැහැදිලි කිරීම. ඉතින් ඒක අපිට කාටවත් ඒක නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒක නෑ කියනවා නම් මම හිතන්නේ ඒක එහෙම ධර්ම නියාමතාවයක් ලෝකේ නෑ කියලා කියනවා නම් එහෙනම් අඩුම තරමේ බුදුවරු දෙන්නෙක්වත් පහළ වෙලා අද කවුරු හරි බුදු වෙලා කවුරු හරි බුද්ධත්වයටපත් වෙලා යමා මහ ප්‍රාතිහාර්යයක් පහලා මම බුද්ධත්වයටපත් වෙලයි කියලා කියන්නේ ඔය කතාව කිව්වා නම් ඔන්න පොඩ්ඩක් අපිට පිළිගන්න පුළුවන්. ස්වාමිනාස එතන අපිට අර එහෙම හිතද්දී අපිට එනවා හොඳ තැනක් මේ අවකාශය හදන්නේ අර අද සමාජයේ බුදුුණයි කියලා මිනිසු රවට්ටගෙන යන අයට මේ සමාජයේ තවත් පැවැත්ම තහවුරු කරගන්න
අවශ්‍ය වටපිටාව නේද ස්වාමීන් වහන්සේ? වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙකුට බුදුවරු ඕන තරම් ලෝකෙ පහළ වෙන්න පුළුවන් කියන එක ස්මතු කරන්න හදන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සාකච්ඡා සහ මීට අනුබද්ධ තව මම බොහෝ සාකච්ඡා කීපයක්ම බැලුවා. දකින්න පුළුවන් දේ තමයි මේ අර මහායාන සංකල්ප ප්‍රොමෝට් කරන්න හදන එකක් තියෙනවානේ. ඒකට අර තේරවාදය නිකන් ඒක මොකද්ද නිකන් ඒක කියලා අර නිකන් මහායානය තමයි හරි ලොකු කියලා මේ මහායානය තුල තියෙන සංකල්ප ප්‍රොමෝට් කරනකොට අර බුද්ධත්වයේ කියන දේ ඕන තරම් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කියන එක සුලභ දෙයක් බවට පත් කරන්න අවශ්‍ය වෙනවා. ස්වාමීන් වහන්සේ මට එතන මතකට අවසරයක් දෙන්න. දැන් අපි මේ අපේ රටේ කතා කරද්දී ස්වාමීන් වහන්සේ තේරවාදය උතුම් කොට සලකනවා. ඒ කියන්නේ ප්‍රමුඛත්වයක් ලබා දීලා සලකනවා. මහායානයට සාපේක්ෂව. දැන් නමුත් මධ්‍යස්තව හිතනවා කියලා අද අපේ සමාජයේ රැල්ලක් යනවානේ ස්වාමීන් වහන්සේ. ඒක සාධනීයව හොයාගෙන නෙවෙයි. නමුත් අර හැමදේම මධ්‍යස්තව දකින්න ඕනේ කියන කාරණාව. දැන් එහෙම බැලුවාම සම්හාස දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේ මහායානයත් බුදුදහමටම සම්බන්ධයි? ඇයි එහෙනම් මේ මහායානය ප්‍රචලිත වීම වැරදිද? මේ තේරවාදයත් එක්ක මහායානය ගැටීමක් තියනවාද සම්හාස? මෙන්න මේ කාරණාවත් අපිට පැහැදිලි කිරීමක් කරන්න. එතෙම මේ තේරවාදයේ සහ මහායානය පිළිබඳව අපි කතා කළොත් අපිට මේ ඒක වෙනමම විශේෂ මාතෘකාවක් හැටියට කතා කරන්න තියෙන කරුණක්. ඉතින් මූලධර්ම වශයෙන් ගත්තාම අපි තේරවාදයේ කතා කරන්නේත් නිවන් දකින්නම තමයි. මහායානෙ කතා කරන්නේත් නිවන් දකින්නම තමයි. ඉතින් මහායානෙත් බුදුරජාණන් වහන්සේව තමයි පිළිගන්නේ. සූත්‍ර දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. තේරවාදයේ සූත්‍ර දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ප්‍රධාන මූලම සංකල්ප කියලා අපි කොටසක් ගත්තොත් මේ දෙකේම තියෙන්නේ සාම්‍ය සංකල්ප කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් දැන් ඒක විස්තරාත්මකව අපි විභාග කරගන්නට යනකොට මේවල තියෙන පරස්පරතා අපිට දකින්නට පුළුවන්. ඒවා ධර්ම සංගායනාවන් දෙවෙනි ධර්ම සංගායනාවේ ඉඳලා අපිට මේ යම් යම් මතවාදත් එක්ක ඒ වගේම ආකල්පත් එක්ක මේවා බිඳෙමින් ගියපු ආකාරය අපිට දකින්නට පුළුවන්. මේ සම්ප්‍රදායන් හැටියට මේවා ඛණ්ඩණය වෙමින් ගියපු ආකාරය. එතකොට මෙතනදී මහායානය සහ තේරවාදය කියන එක අතර මේ නිවන් අවබෝධ කර ගැනීමෙහි යානය පිළිබඳව යන එකත් එක තමයි තේරවාද ආදී දේ හීන යාන හැටියටත් ඒ කියන්නේ අරිහත්ත්වයේ පිළිගන්න තැන් හීන යානයේ හැටියටත් ඒ වගේම බුද්ධත්වයේ පිළිගන්න අරිහත්ත්වයේ පිළි නොගන්න දේ මහායාන හැටියටත් අපිට බොහොම සරලව මේ දෙක අර්ථකථනය කරගන්න පුළුවන්. ඒකට ඒ විදිහට ගත්තාම මේ දෙක අතර යම් කිසි ප්‍රභේදයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මධ්‍යස්තව බලන කෙනෙකුටත් අපිට ඒක විමසා බැලීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඒ ධර්මයන්හි කතා කරන සංකල්ප පිළිබඳව විශාල අවබෝධයක් තියෙන්නට ඕනේ. හැබැයි අවාසනාවට කරුණ බවට පත් වෙන්නේ අද මධ්‍යස්ත චින්තකයෝ මේ ඉන්නවද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මධ්‍යස්ත චින්තනය තුළ ඕනම දෙයක් විමර්ශනයේට අපිට පාදක කර ගැනීමෙහි කිසිම ගැටලුවක් ඇත්තේ නැහැ. නමුත් අද ගැටලුව තියෙන්නේ මේ මධ්‍යස්ත චින්තකයෝ කියන පිරිසක් ඉන්නවද කියන එක. මොකද හැම වෙලාවකදීම මේ පක්ෂග්‍රාහීව තමයි මේ කරුණු කාරණා විමසීම සිද්ධ කරන්නේ. දැන් අපි තේරවාදියෙක් නොවි මහායානිකයෙක් නොවි බුදුහාමුදුරු දේශනා කළ ධර්මය තේරවාද සහ මහායාන කියන මූල සංකල්ප අරගෙන කෙනෙක් විමසන්න පටන් ගත්තොත් අපිට යා මධ්‍යස්තව විමසනවා කියන එක දකින්න පුළුවන්. හැබැයි යාට හෘද සාක්ෂියට එකඟව ඔහු මධ්‍යස්තයෙක් වෙන්න බෑ. හැබැයි එහෙම නෙමෙයි යා හදවතින් මහායානිකයෙක් වෙලා තේරවාද සංකල්පත් එක්ක මහායානය සංසන්දනය කරන්න බලනවා. එතකොට තේරවාදයේ තියෙන ගැඹුර තේරවාදයට දෙන්නේ නැතුව එතනින් අයින් කරලා ඒක ව්‍යාකූල කරලා පැහැදිලි කරමින් මහායාන සංකල්ප එතනදී හරි පැහැදිලි ලෙස පැහැදිලි කරන විදිහට ඒක ස්මතු කරන්න දක්වනවා. එතකොට අන්න ඒ වගේ අර තමන්ගේ හිත ඇතුලේ තියෙන පටු සංකල්පනා ඒ සංකල්ප විස්තර කිරීම වලදී අපිට සමස්තයක් ලෙස එළියට එන බව දකින්න පුළුවන්. ඉතින් මධ්‍යස්ත චින්තකයෝ කියලා බිහි වෙන පිරිසත් ඊට පස්සේ මොකද කරන්නේ? අර අන්තගාමී අදහස් තමයි ඔළුව වලට දාගෙන විමසන්න පටන් ගන්න. කවුරුත් ගිහිල්ලා මහායාන මූලාශ්‍ර වලින් මහායානෙ විමසන්න යන්නේ නැහැ. තේරවාද මූලාශ්‍රයෙන් තේරවාදය විමසන්න යන්නේ නැහැ. ඒ නිසා කාට හරි මධ්‍යස්ත විමර්ශනයකට ඉඩ තියෙනවා නම් එයා මහායාන මූලාශ්‍ර වලින් මහායාන විමසන්න ඕනේ. තේරවාද මූලාශ්‍ර වලින් තේරවාද විමසන්න ඕනේ. අද තියෙන්නේ අරහාමුදුරු මෙහෙම කියලා තියෙනවා.
මේ හාමුදුරු මෙහෙම කියලා තියෙනවා. මම මේ කියන්නේ අර හාමුදුරුන්ගේ මතේ. ඒ හාමුදුරුන්ගේ අදහස තමයි මම මේ කියන්නේ. Tamanට මතයක් නැතුව අර හාමුදුරුන්ට මේ හාමුදුරුන්ට එහෙට මෙහෙට තල්ලු කර කර මේ තේරවාද මහායාන මත පිළිබඳව කරන සාකච්ඡා කොහොමද අපි මධ්‍යස්ථ විවෘත සාකච්ඡාවක් කියන්නේ? කොහොමද අපි විවෘතව හිතන්න ඕනේ කියන්නේ? අපි විවෘත වෙලා නැහැ නේතනදී. අපි තව කෙනෙකුගේ මතයකට රාමු වෙලා තව කෙනෙකුගේ මතයකට කොටු වෙලානේ අපි ඒක විමසන්න බලලා. ස්වාමීන් වහන්සේ දැන් මේ සාකච්ඡාවෙත් එක තැනක මේ කැකිරාවි සුදස්සන හාමුදුරුවෝ පැහැදිලි කරන මේ ප්‍රඥාව කියන්නේ මේ විවෘත මනස කියන ඒ අදහස ගන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ඒ විවෘත මනස කියන්නේ අර එයා හිතන විදිහ තමයි විවෘත වෙන්න ඕනේ වගේ අදහසක්. අනිත් ඔක්කොම සංවෘතයි, ඒ ඔක්කොම ගෝත්‍රිකයි, එන සාම්ප්‍රදායිකයි. මේ මම හිතන විදිහට හිතුවොත් ඒක තමයි විවෘත කියලා ඇති කරගත්තාර 아무තු එකක් තියෙනවා. ඒ 아무තු විවෘත තත්ත්වයක්. මම හිතන්නේ එහෙම නෙමෙයි අපි විවෘත වෙනවා නම් විවෘත වෙන්න ඕනේ. අදාළ මූලාශ්‍ර තමන්ම අධ්‍යයනය කිරීම ඇතුලේ යම්කිසි ප්‍රස්තුතයක් පිළිබඳව අපි පැහැදිලි කරගන්න යනකොට තමන් මේ මූලාශ්‍රය අරගෙන අධ්‍යයනය කළා මේක ඇත්තද මේක බොරුද මේ කියන කතාව තියනවද මූලාශ්‍රයේ විදිහට අන්න විමසා බලලා තමන්ට පුළුවන් මේ නිර්ණායකත් එක්ක ගිහිල්ලා බොහොම පැහැදිලි කරගන්න. එහෙම නැතුව මේ විවෘතව හිතන්නට ඕනේ කියලා හැමදේම මේ තමන්ට අවශ්‍ය පරිදි හදාගෙන බලලා හරියන්නේ නැහැනේ. දැන් සමහර ධර්ම පාඨයක් ඒක විස්තර කරගන්න ඕනේ මෙන්න මේ විදිහටයි මේක දේශනා කළේ මේ සඳහායි කියන එක පැහැදිලිවම යම් අර්ථයක් කියලා තියෙනවා නම් මේ දේශනාවේ මේ බුදුහාමුදුරු මෙතනදී දේශනා කළේ මෙන්න මේ අර්ථයයි කියලා කියනෝ නෑ අපි විවෘතව හිතන්න ඕනේ කියලා හිතලා තමන්ගේ අර්ථයක් ඒකට දැම්මොත් මොකද්ද වෙන්නේ? දැන් මම මෙහෙම උදාහරණයක් ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවානේ මේ අර මාතරං පිතරං හන්ත්වා රාජානෝදේච කත්තේ කියලා ගාථාවක් දේශනා කරනවානේ මට ඉතිරිපද දෙක මතකයේ තියෙන්නේ රට්ටං සානුචරං හන්ත්වා අනිගෝ යාති සුමේදසෝ හරි ඔම ගාථාව එන්නේ. නමුත් මේ ගාථාවේදී මේ කියන අර්ථය දිහා බැලුවහම අම්මයි තාත්තයි මරලා පිරිවර සහිත රටවැසියනුත් මරලා මේ නිවන් දකින්න ක්‍රමයක් ගැන කතා කරනවා. එතකොට දැන් මේකෙදී කවුරු හරි කිව්වොත් එහෙම මේ අම්මයි තාත්තයි මරලා එහෙනම් ඒ කියන්නේ අම්මා මරන්නත් ඕනේ තාත්තා මරන්නත් ඕනේ රටවැසියෝ මරන්නත් ඕනේ රජා මරන්නත් ඕනේ කාට හරි නිවන් දකින්න ඕනේ නම් විවෘතව අපි මේවා දිහා බලන්න ඕනේ මේ තියෙන්නේ මහා මේ මිනි මරන්න කියලා උපදෙස් දීපු අවස්ථාවක් මේවා අපි විවෘතව බලන්න ඕනේ කියලා කවුරු හරි ඒ විවෘත අදහස හැටියට දැක්වුවොත් අර වාච්‍යාර්ථي වචනාර්ථය ගන්න එක ඒකට තියෙනවානේ ඒකට අම්මා කියන්නේ මොකද්ද තාත්තා කියන්නේ මොකද්ද ඒකට තියෙනවා ධර්මයේ අර්ථකථනයක් මේකේ අර්ථය ගන්න තියෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා ඒක පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ අදහස බෙදා දක්වලා තියෙනවා ඒ වගේ මේ ධර්මපරියාය තව ගලපන්න අවශ්‍ය සහ ගලපන්න පුළුවන් දැන් බොහෝමයක් තියෙනවා ඒ මොකක්වත්ම ගලපන්න නැතුව කවුරු හරි කිව්වොත් මේවා අපි විවෘතව බලන්න ඕනේ බලන්න මේ මරණ කතා කියලා තියෙන අම්මයි තාත්තයි මරන්න කියලා තියෙනවා රටවැසියෝ මරන්න කියලා තියෙනවා එතකොට මේ රජවරු මරන්න කියලා තියෙනවා නැත්තම් නිවන් දකින්න බෑ කියලා මේවා මේ හරි අමානුෂික දෙයක් නෙමේක කියලා කවුරු හරි විවෘත අදහසක ඉඳලා එහෙම විමසුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒ නිසා මේ විවෘතව විමසනවා කියලා කියන්නේ ඒ ධර්ම සම්ප්‍රදාය තුල සහ ඒ ධර්ම සන්දර්භය ඇතුලේ තියෙන කරුණු වලට ඔබෙන් ගිහිල්ලා තමන්ගේ මොකක් හරි හිතලුවක් දාලා මේක තමයි විවෘත කියලා එකක් හදාගන්න එක නෙමෙයි විවෘතයි කියන්නේ. ඒ කියන්නේ ඒක හරියට මේ තමන් එහෙම නැති දෙයකට මේක මෙහෙමයි කියලා බෝඩ් එකක් ගහ ගන්නවා වගේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් එහෙම නැහැ. ඒක ඒ වුණාට ඒක ඇත්ත තියනවා වගේ බෝඩ් එකක් ගහ ගන්නවා වගේ දෙයක් තමයි විවෘත නැහැ. ඒ වුණාට මම හරි විවෘතයි කියන්නේ ඒක කියනවා. මේ මෙහෙම තමයි විවෘතව හිතන්න ඕනේ කියලා. ඒක විවෘතව හිතන එක නෙමෙයි. ඒක මෝඩකමින් කරන අර්ථකථනයක් නේ. ඒ නිසා මේ මම කියන්නේ මේ මෝඩ වෙන්න අවශ්‍ය නැහැ. මධ්‍යස්ථව විවෘතව හිතන්න. විවෘතව හිතන්න ගියාම මූලාශ්‍ර විමසන්න. මේ මූලාශ්‍ර විමසන අතන මෙතන තියනවා අර අහවලා මෙහෙම කියලා තියනවා කියන අහවලාගේ මතේ අපිට වැඩක් නැහැනේ. අපිට වැඩක් තියෙන්නේ ඒ යම් ප්‍රස්තුත මතවාදයක් කවුරු හරි කියපු එකක් හෝ වේවා මූලාශ්‍රයන්ට අනුව අපි විමසා බලනවා. ඒක ඇත්තටම මූලාශ්‍රය බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවද නැද්ද? ඒක මොකද්ද සම්ප්‍රදාය තුල ඒ ගැන කතා කරන්නේ? ඒක මොකක් සඳහා දේශනා කරලා තියෙන එකක්ද කියලාද? එතකොට ඒ සම්ප්‍රදාය තුල පිළිගත් අර්ථය අපි විමසා බලනවා. ඒ වගේ අපිට ඒක විමසන්න තියෙන වටපිටාවක් තියෙනවානේ. ඒක නැතුව මේ පස්සේ කාලේ මේ අද ඊයේ ඉපදුණු මිනිස්සු කතා කරන දේද අපි පිළිගන්න ඕනේ දැන්. එතකොට මේ ධර්මයේ කියලා.
අපි මේ සමාජ මාධ්‍ය තුල කැකිරාවේ සුදස්සන හාමුදුරුවන්ගේ හැසිරීම ස්වාමීන් වහන්සේ දැන් ගොඩ කාලයක ඉඳලා අපි නිරීක්ෂණය කරනවා ගිහියන් විදිහට අපි ස්වාමීන් වහන්සේලාගේ ඒ දේශනා අහද්දී සාකච්ඡා අහද්දී ඒ හැමදේම අපි බලනවානේ. දැන් එහෙම බැලුවහම ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ කියන කාරණාව අපි පැත්තක තිබ්බොත් මේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ සාමාන්‍ය සමාජයේ නොමග යවනවා කියලා මට දැන් මේ දැන් මතක් වුණ කාරණාව මේ සිහිපත් කරන්නේ. එක්තරා විශ්වවිද්‍යාලයක මේ කතිකාචාර්යවරයෙක් කියන කාරණාව උළුප්පලා දක්වලා තිබුණා. නමුත් ඒක පස්සේ කාලයක ඒ විශ්වවිද්‍යාලයෙන්ම ලිපියක් මගින් දැනුම් දෙනවා මේ ආරායිත දේශකයන්න් කියන්නේ දේශකයෙක් විතරයි කියන කාරණාව. ඉතින් මේ වගේ කාරණාවලදීත් මේ සමාජයේ නොමග යවනවා නම් මේ ධර්මය සම්බන්ධ කරගෙන මේ නිර්වාණ මාර්ගය එහෙම නැත්නම් නිවන මේ ශාසනය විග්‍රහ කරන්න යන කාරණා අපි කොහොමද විශ්වාස කරන්නේ කියන ගැටලුව වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ අපි මේ කතා කරන සාකච්ඡාව තුලත් බුදුරජාණන් වහන්සේලා පිළිබඳව කතා කරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳවත් කතා කරලා ඊට පස්සේ මහරහතන් වහන්සේලා පිළිබඳවත් කතා කරලා අවසාන වෙනවා මේ සෝවාන් ඵලලාභී උතුමන් වහන්සේලා පිළිබඳව කතා කරගෙන ඉද්දි මේ කාරණාව ස්වාමීන් වහන්සේ මේ හරි අමුතු තැනකින් තමයි මූල මේ කියන්නේ මේ පදනම ගන්න. ඒ පදනම තමයි මේ බටහිර විද්‍යාව. දැන් අපි බෞද්ධයන් විදිහට මගේ මතේ නම් මේ ශාසනය හුලඟක් හරි වැදුන කෙනෙක් බටහිර විද්‍යාවත් එක්ක ධර්මයේ විග්‍රහ කරන්නට යන්නේ නැහැ. මොකද අපිට තියෙනවා පිරිසිදු මූලාශ්‍ර තියෙනවා. ත්‍රිපිටකයේ අට කතාව, ටීකාව මේ සියල්ල පදනම් කරගෙන අපි ධර්මයේ විග්‍රහ කරගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ දැන් මේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ පැහැදිලි කරන ආකාරයට මේ සෝවාන් ඵලලාභී උත්තමයන් වහන්සේ නමක් අරිහත්ත්වයට පත්වන්නට අපි ධහම තුල කතා කරන භව හතක් ඇතුළත අරහත්ත්වය ලබන්නට ඕනේ කියන කාරණාව මේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ ප්‍රශ්නයක් විදිහට සමාජගත කරනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ ආත්ම හතක මේ කතාව මේ කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ කියන විදිහට අට කතාවේ විතරද සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඇත්තටම මේ දැන් උන්වහන්සේගේ භාවිතාව සහ උන්වහන්සේගේ චරිතය පිළිබඳව ඔබ මතක් කළත් මම ඒ පිළිබඳව මම කතාවකට යන්නේ නැහැ. ඒක මොකද ඒකට නොයන්නට හේතුවක් තියෙනවා. මේ පුද්ගලයන්ගේ සාකච්ඡා භෞතික කාලෙදී මම මේ මතවාද පිළිබඳව කතා කළ අවස්ථා කිහිපයක මීට පෙර මේ අර පයාගල නන්ද නායක හමුදුරුව මතු කරපු කාරණාවලටත් උත්තර දෙනේවත් මම දැක්කා සමහර තැන්වලදී. අර උත්තර දෙනවට වඩා මේ සමහර තැන්වලදී මේ අය බලන්නේ අර ඒකට සාර්ථක උත්තරයක් දෙන්නේ නැහැ. ඒකට උත්තරයක් දෙන්නේ නැතුව අර චරිතයට ගහන්න. පුද්ගල චරිතයේ විවේචනයට තමයි යන්නේ. ඒ නිසා මම මෙතනදී අර චරිතය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම දැන් අපි මේ ගැන කතා කළත් අර අපේ චරිතය විවේචනය කරන පැත්තකට තමයි එන්න ලෑස්ති. ඒක සකාරණව කරනවා නම් ඒකෙත් කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර සකාරණව ඒක කතා කරන්නේ නැහැ. මම කතා කරනකම් බලාගෙන ඉන්නේ. මේ ඒකට මේ අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ ඒකට උත්තරයක් දෙන්න හොඳ. ඒක දෙන්න හොඳම අවස්ථාව වෙනකම් මම බලාගෙන ඉන්නවා. ඒ පිළිබඳ යම් සාකච්ඡාවක් ගොඩ නැගෙනකම් ඒක මේ අවස්ථාව මතුවන නිසා කියන්නේ. නමුත් ඒක පුද්ගල චරිතය පිළිබඳව මෙතන කතා කරන්නේ නැහැ. කතා කරනවා නම් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක කතා කරන එක තේරුමක් නොවන නිසා. ඉතින් අපි අපේ අදාළ කාරණාවට આવොත් මොකද ඒක මම මතක් කළේ මේ විශේෂයෙන්ම ඒ අයගේ මේ ක්‍රමයේ පිළිබඳව මම පහුගිය කාලෙදී මම අධ්‍යයනය කරනකොට මම දැක්කපු දෙයක් තමයි අර චරිතය ඉලක්ක කිරීම කියන එක. ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ චරිතය ඉලක්ක කරයි කියන එක. ඕන තරම් අපි ගැන කතා කරන්න පුළුවන්කම මිනිස්සුන්ට තියෙනවා. ඉතින් ඒ නිසා ඕන තරම් කතා කරගත්ත දෙයින් එවෙන් අපිට කවදාවත් වදින්නේ හෝ රිදෙන්නේ නැහැ. මොකද ඒක අපි දන්නවා. ඒ කතා කරන දේ පිළිබඳව මම දන්නවා නම් මට ඒ හොඳටම ප්‍රමාණවත් කියන තැනක ඉන්න මිනිස්සෙක් නිසා මට ඒ ගැන ගැටලුවක් නැහැ. මේ ස්වාමීන් වහන්සේ තන අවසරයක් දෙන්න. දැන් නමුත් අපි හැමෝම එකම මානසිකත්ව මට්ටමේ නැහැ නිසා සමහර විට අපි හිතමු මේ වගේ කාරණා පැහැදිලි කරන එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට අර සමාජයෙන් එන පීඩනය වැඩි කරනවා. විශේෂයෙන්ම දැන් මේ ධර්මයේ විකෘති කරන කණ්ඩායම් වලට ස්වාමීන් වහන්සේ මේ සමාජ මාධ්‍ය තුල ලොකු තැනක් හැදිලා තියෙනවා. ඒවට මූල්‍ය බලය ඒ වගේම වෙනත් දේවල් වලින් ලොකු තැනක් හැදිලා තියෙනවා. ඉතින් අර රටේ පාලකයා පවා සමාජ මාධ්‍ය තුලින් තීරණය කරන යුගයක
මේ අය ඒ විදිහට පුද්ගල චරිත ඉලක්ක කරගෙන ඒ සමහර අපි ශාසනයේ හෝ එහෙම නැත්නම් ගිහි පිරිස් අපහසුතාවයට පත් කරන තැනුත් අපි නිරීක්ෂණය කරලා තියෙනවා, දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට මේ හොඳ උත්තරයක් දෙන්න අවශ්‍යයි. මේ ඒ උත්තරේ දෙන්න මේ සුදුසු වචනේ සහ සුදුසු අවස්ථාව වෙනකම් බලන්න. මොකද මේ අපි දැක්ක පහුගිය කාලේ නිකන් අර වටෙන් ගොඩෙන් එක මතවාද නිකන් පැල කරන්න බලනවා, නිකන් කෙලින් කතාවක් කියන්නේ නැතුව ඒ කෙලින් කතාව නිකන් ඕන වෙලාවක කියන්න ඉඩ දීලා මම බලාගෙන ඉන්නවා ඒක කියනකන්. එතකොට ඊට පස්සේ බලන්න පුළුවන් ඒක කොහොමද එතනින් එහාට දේවල් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක කමක් නැහැ. නමුත් මම කියන්න උත්සාහවත් වුණේ මම හුදෙක්ම පුද්ගලිකව ඒ චරිතය පිළිබඳව කතා කරන්නේ නැතුව මේ සාකච්ඡාව මම ඉදිරියට අරගෙන යන්නේ. මොකද මේ ඒක කතා කරන්නේ නැත්තේ අර පදනම මත මම දැන්ට පිළිහිටලා ඉන්න නිසා ඒක ඉදිරියේදී අවස්ථාව ආවොත් ඒක අපිට පුළුවන් ඒ ගැන වෙනම සාකච්ඡා කරන්න. අපි ඒක බලමු ඉස්සරහට එන විදිහට. නමුත් කෙසේ වෙතත් මේ සෝවාන් ආර්යයන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට මට මෙතනදී හිතෙනවා දැන් මේ පොඩි කාලේ මහණුන කෙනෙක් නේ. එතකොට අඩුම තරමේ පොඩි කාලේවත් බය වෙලාවත් රතන සූත්‍රයවත් කියලා නැද්ද කියලා හිතෙනවා මේ කරදරයක්වත් වෙන වෙලාවකවත් කියලා. මොකද මේ රතන සූත්‍රය කියන එක මේ ඇතුළෙම ඔය කියන කාරණාවට උත්තරේ තියෙනවනේ. අපි 아무තෙන් ඒකට උත්තර දෙන්න ඕනේ නැහනේ. එතකොට ඒ අරිය සත්‍යානි විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානේ කිංචාපිතේ හන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති කියන ගාථාවම අපි ඒක විතර කියන ගාථාවක්. එතකොට ඒ අය මේ ප්‍රමාදව හිටියත් ඒ කියන්නේ යම් කිසි විදිහකින් ප්‍රමාදව හිටියොත් මොකද ඔය මේ භවහතක කතාව එන්නේ භවච්ඡන්දේ කියන එක වැඩි කෙනෙක් ඉන්නවා. එයා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තමන්ගේ මනස යොමු කිරීමක් කරන්නේ නැහැ වෙනවා. භවච්ඡන්ද විශාකාව අනේ පිඬුසිටුතුමා මේ වගේ පුද්ගලයෝ ඒ වගේ මේ භවච්ඡන්දේ වැඩි පුද්ගලයෝ භවරාගයේ වැඩි. ඒ නිසා අර එතනින් එහාට අධිගම සාක්ෂාත් කිරීම සඳහා මහන්සි ගන්න. ඒ බඳු පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒ බඳු පුද්ගලයෝ නැතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ අය මේ භව 8ක් දක්වා යන පුද්ගලයෝ නෙමෙයි. ඒක සෝවාන් පුද්ගලයාගේ විශේෂ ලක්ෂණයක්. ස්වාමීන් වහන්සේ මට අවසරයක් දෙන්න. දැන් මට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න යති මට හිතෙනවා දැන් ඉස්සරහට කැකිරාවේ සුදස්සන ආමුදුරෝ කියන්න ඉඩ තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ආව ක්‍රමයේ සහ අපිට මේ හිතන්න පුළුවන් මට්ටමේ මම කියන්නේ. රතන සූත්‍රය දැන් අර ඒ පිරිස් විග්‍රහ කරනවා සානස මේ පෙළ දහම තුලත් මේ සාහිත්‍ය වර්ණනා තියෙනවා කියලා. ඒතකොට මේ රතන සූත්‍රෙත් දැන් ඒ කොටට වැටෙයිද දන්නේ නැහැ. ඒක හරි ලේසි මේ ක්‍රමයක් නේ. හරිම ලේසි ක්‍රමයක් තමයි පාවිච්චි කරන. තමන් කියන තර්කයකට විරුද්ධව කරුණක් මොකක් හරි ඉදිරිපත් වෙනකොට ඒක මේ සාහිත්‍ය වර්ණනා සහිත කොටසක්. එහෙම නැත්නම් ඒක පිළිගන්න බෑ. මේ සූත්‍ර දේශනාව පස්සේ කාලයක හාමුදුරුව හදලා දාපු එකක්. සමහර ලාවට තමන්ම තව තැනකදී බුද්ධ දේශනාව හැටියට කියන කාරණාවක සූත්‍රයක තියෙන කරුණක් ගේනකොට ඒ කාරණාව පස්සේ දාපු එක. දැන් ඒ සූත්‍රය ඇතුලේ බලනකොට තියෙනවා මේ පස්සේ දාපු ඒවා. මේ අරුම පුදුම ඥානයක් පහළ වෙලා තියෙනවා මේ උන්වහන්සේලාට මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ කෝකද නැත්තේ කෝකද කියලා බලන්න. මම හිතන්නේ මොකක් හරි කාලතරණයක් මොකක් හරි කරලා ඒ කාලෙට ගිහිල්ලා මොකක් හරි වොයිස් රෙකෝඩින් එකක්වත් දාගෙන ඇවිල්ලා අහලා හොරෙන් අපිට කියනවද දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ටික විතරයි, අනිත් ටික මේ පස්සේ කාලේ දාගත්ත සාහිත්‍ය වර්ණනා කියලා. දැන් අර හදාගත්ත එක ෆැන්ටසි සංකල්ප ටිකක් තියෙනවා. මේ ටිකෙන් තමයි අපි මේ ඔක්කොම මනින්න ඕනේ, බලන්න ඕනේ, විමසන්න ඕනේ. දැන් කවුද ඕක හදලා තියෙන්නේ? කවුද ඒක ඒ විදිහට කරන්න ඕනේ කියන නිර්ණායක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ මට්ටමට අනුව ඒක සහේතුකව තව සාධාරණව විමර්ශනය කරනවත් නෙමෙයිනේ. ඒ යම් කිසි කරුණක් පැහැදිලි කරගන්න ගියාම ඒ කොටස තමන්ගේ මතයට විරුද්ධ නම් ඒක පස්සේ කාලෙක දාපු එකක්. අන්න ඒ වගේ ගොඩනගෙන මතයක් තියෙන්නේ. ඒකට දැන් ඔකෙදි කියන්න බැරිත් නැහැ තමයි රතන සූත්‍රය පස්සේ කාලෙදි මේ දේශනා කරපු එකක් මේ ඇතුළත් කරපු එකක් මොකක් හරි කියලා එහෙම කතාවක් කියන්න බැරිත් නැහැ. එතකොට රතන සූත්‍රය කියන එකේදී පැහැදිලිවම ඔය කියන කාරණාව පැහැදිලි කරනවා. දැන් රතන සූත්‍රය විතරද ඕක තියෙන්නේ? අභිධර්ම පිටකේ පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණය අරගෙන බලන්නකෝ මේ සෝතාපන්න පුද්ගලයෝ පිළිබඳව කරන වර්ගීකරණය මොකක්ද කියලා. ඒකට එතන සෝතාපන්න පුද්ගලයෝ ගැන කතා කරනකොට සත්තක්කත්තු පරම කියලා පුද්ගලයෙක් බෙදන්නේ නැද්ද? ඒක බීජ කෝලං කෝල සත්තක්කත්තු පරම කියන පුද්ගලයන්ගේ ප්‍රභේද නැද්ද සෝවාන් පුද්ගලයන්ගේ ප්‍රභේද හැටියට? එතකොට මේ සෝතාපන්න පුද්ගලයන්ගේ සත්තක්කත්තු පරම පුද්ගලයා භව හතක් යනකම් ඒ කෙනා මේ
ආත්ම භාව ප්‍රතිලාභය කරන විදිහ පැහැදිලි කරලා දක්වන නිකන් බලන්නකෝ කෝලංකෝල පුද්ගලයා කියන්නේ කවුද කියලා. ඒකට මේ අටුවාවේ තියෙන දේවල් නෙමෙයි මේ ත්‍රිපිටකයේ තියෙන දේවල්. මේ ප්‍රධාන මූලාශ්‍රවල තියෙන දේවල්. එතකොට Tamante හිතුණයි කියලා මේ ආත්ම හතක් යන එක මේ ඒවා මේ අටුවාවේ තියෙන කාරණා අටුවාවේ තමයි මේව සංකීර්ණ කරලා තියෙන්නේ කියලා මේ අටුවාවට ගහ මේ ඔක්කොම අටුවාවේ කියලා අර ප්‍රධාන සංකල්පනා පැත්තකට දාන්න බලනවා. අඩුම තරමේ මූලාශ්‍රය ටිකවත් අධ්‍යයනය කරලා තියෙනවා නම් තව කතා කරාට කමක් නැහැ. මූලාශ්‍රය ටිකවත් අධ්‍යයනය කරන්නේ නැතුව හරියට මොනවද මේ කතා කරන්නේ? ඒක කියන්නේ මේ අටුවාවේ තියෙනවා කියලා පුද්ගල පඤ්ඤාප්ති අට කතාවලු තියෙනවා. පුද්ගල පඤ්ඤාප්ති පෙළ බලන්නේ නැතුව අට කතාව බලු. පෙළ නැතුව අටුවාව බලනවද කියන්නකෝ. එහෙම ක්‍රමයක් තියෙනවද කියලා. දැන් මේ මොකක් හරි කතාවක් කියවනකොට අපිට මේ ඉංග්‍රීසියෙන් හරි මොකක් හරි අපි ඩික්ෂනරියක් තියාගත්තොත් අපිට ඕන අවශ්‍ය වෙන වචනයක් තිබුණොත් බලා ගන්න. කවුරු හරි නවකතාව පැත්තකින් තියලා ඩික්ෂනරිය අරගෙන කියවන්න පටන් ගත්තොත් හරිද වැඩේ? අන්න ඒ වගේ තමයි මේ දැන් පෙළ පැත්තකින් තියලා මේ අටුවාව අරගෙන කියෝගෙන ඒක කියන මේ අටුවාවේ තියෙන මේ ඔක්කොම. දැන් දෙහිනේ මේක පෙළේනේ තියෙන්නේ මේ පෙළේ තියෙන කාරණාවනේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒක පෙළේමත් පැහැදිලි කරලා තියෙන කාරණාව. ඉතින් අමුතුවෙන් මේ අපිට වෙන දුර යන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් මේ කියන පුද්ගලයන්ගේ ප්‍රාමාණිකත්වය මැනගන්න ඔය එක කාරණාවම හොඳටම ප්‍රමාණවත් මේක අටුවාවේ තියෙනවා. ඉතින් පෙළේ තියෙන එකනේ අටුවාවේ තියෙන. පෙළ බලන්න නැතුවද එහෙනම් අටුවාව බැලුවේ. ඇයි පෙළේ තියෙනවා කියන්නේ හිත නෙමෙයි නැද්ද එහෙනම්? ඉතින් ඒ නිසා මේ Tamanට ඕනේ වුණාම අර කන්න ඕන වුණාම කබර ගෝයා තල ගෝයා කරගන්න න්‍යායයකට ධර්මයේ විමසන්න යන එක හරිම අපරාධයක්. ඒක Tamanට කරගන්න අපරාධයක් විතරක් නෙමෙයි අනුන්ට කරනත් අපරාධයක් නේ. ඒක සම්පූර්ණම ඉතින් සුදුසු දෙයක් නෙමෙයි. මේ වැඩසටහන මම දන්නවා নানা ප්‍රකාර මානසිකත්වයෙන් ඉන්න පිරිස් අහනවා කියලා. ඉතින් ඒ කට්ටියට අපි කියන්නේ මේ පිරිසට අපි ගරු කරනවා මොකද අපිව අහන නිසා. නමුත් යෝජනා කරන්නට පුළුවන් මේක නෙවෙයි නේද මේ ක්‍රමේ. ඔයාලට තිබුණා නේද මේ සුදස්සන හාමුදුරුවෝ හම්බෙලා මෙහෙම විකෘති හරි මොනවා හරි කියන්නේ වැරදීමක් හරි වෙලා තියෙනවා ඒව නිවැරදි කරන්න කියලා. නමුත් හොඳට මතක තියාගන්න අපි මේ දේවල් මේ තීරණය කරන්නේ මම මෙහෙම වැඩසටහනක් කරන්න ඕනේ කියලා තීරණය කරේ මම හොඳ ආකාරවම දන්නවා සුදස්සන හාමුදුරුවෝ අපි හිතමුකෝ ළඟට ගිහිල්ලා වික්ත භික්ෂුන් වහන්සේ නමක් ඉදිරියේ මේ වැරදි කියන්නේ මේ දේවල් තමයි වැරදි මේ දේවල් හරි කියලා පැහැදිලි කරලා දෙනවා කියලා. මම දන්නවා එහෙම වෙනවා නම් මේ වෙද්දි සුදස්සන ස්වාමීන් වහන්සේ සුදස්සන හාමුදුරුවෝ මේ කරන මේ කතා ටික නවත්තන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම හැදෙනවා නම්. ඉතින් ඒ නිසායි මේ සුදස්සන හාමුදුරන්ට ඕනේ මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නවත් මම පෞද්ගලිකව මට වැටහෙන විදිහට එහෙම කාරණාවක් නෙවෙයි මේ ධර්මය පටලවලා ප්‍රයෝජනයක් ලබන්න තමයි ඉතින් හිතන්නේ. ඉතින් ඒ නිසා මේ ඔබ අපිට යෝජනා කරනවා නම් ඒ කාරණාව අපි ඒ කාරණාවත් අපි දැනුවත්වයි මේ විදිහට අපි වැඩසටහන කරන්නේ. ඔකෙදි මේ පුංචි වචනයක් මම එකතු කරන්නම්. මොකද මේ තැනකදී මේ සාකච්ඡාවේදී යෙදුන එකක් මේ කතා කරන්න මම අවස්ථාවක් මේ බලමින් හිටියේ කරුණක්. මේ අහුමුළු වල කතා කරන්න එපා. මේ දේවල් ගැන යම් විවේචනයක් තියෙනවා නම් එන්න කතා කරමු කියලා. පළවෙනි දේ තමයි ඔය වගේ පුද්ගලයොත් එක්ක මේ කතා කරන්න යනකොට සාධාරණත්වය කියන එක සාමාන්‍යයෙන් ලැබෙන දෙයක් නෙමෙයි. අංක 1 පළවෙනි දේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි දැන් Tamanට ප්‍රතිපක්ෂ මතවාදයක් එනකොට දැන් අර ඔය සමහර නිවේදකයෝ අපි දැක්ක පහුගිය කාලේ ඔය වගේ වෙච්ච සමහර සංවාදවලදී අර මධ්‍යස්තව එතන නිවේදනය කරන්න හිටපු මිනිස්සයා මොකද කරන්නේ? ඒ මිනිස්සයාත් අර අනික් කෙනාට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැතුව එයාගේ අදහස් විවේචනය කරමින් අර දෙන්නම එකතු වෙලා අර කෙනාට කතා කරන්න අවකාශයක් දෙන්නේ නැතුව හරියට නිකන් ඒක අර කෙනාට උත්තර දී ගන්න බැරි වුණා වගේ නිකන් ප්‍රතිරූපයක් එතන නිර්මාණය කරන්න බලන හරි සටකපට මේ වැඩක් ටිකක් කරනවා. දෙක. ඊළඟ එක තමයි මේ ඔය කියන පුද්ගලයෝ කවදාවත් මේ මතවාදයක් පිළිගන්න තරම් අනතිමානී ගුණයක් තියෙන මිනිස්සුයෝ නෙමෙයි. සහ ඒක අපිට හොඳ ආකාරවම පෙන්ලා තියෙනවා. විශේෂයෙන්ම ඔය පයාගල නන්දහමඳුරු පෙන්නන කාරණා ටිකට දෙන උත්තරත් එක බැලුවාම අර සාධාරණව සාර්ථකව පෙන්නන කරුණු මේ අමුම්මේ බොරු කිව්වා කියලා පෙන්නනකොට ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැතුව හිමීට ඉස්සර ගිහිල්ලා වෙනව කතා කරනවා.
එතකොට ඒ කියන්නේ ඇත්ත පිළිගන්න ඕනේ නැහනේ. සත්‍යයෙන් සත්‍යපයි ගලපලා කතා කරන්න. හැබැයි සත්‍ය තුල පිහිටපු මිනිස්සු නෙමෙයි. ඒ නිසා ඒ වගේ පුද්ගලයෝත් එක්ක කතා කරා කියන එක තේරුමක් නැහැ. ඒ වගේම මේ මම කැමති ඔබතුමා කාලය වෙන් කරනවා නම් මේ අවකාශයට ඔය කියන අයට විවෘත වෙන්න කියලා ආරාධනා කරන්න. ඒ කියන නිවේදකතුමාටත් මොකද මේ නිවේදකතුමාගේ අදහසුත් අපිට මෙතනදී මට කතා කරන්න තියෙනවා ඉස්සරහට. මේ මම වෙලාව තිබුණොත් මම කතා කරන්නම්. මේ ඒ වගේම මේ අර ඒ නිවේදකතුමාටත් වෙන්න පුළුවන්, හාමුදුරුවන්ටත් වෙන්න පුළුවන් පහසුකමුත් සියල්ල තියෙනවා. ඒ විවෘත සාකච්ඡාවට අපි ඉඩ තියලා තියෙනවා. ඕනනම් මෙතෙන්ට ඇවිල්ලා ඒ සාකච්ඡාව කරන්න. මොකද මෙතෙන්ට එන්න කියන්නේ අර නිකන් ඒ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේ මොකද දැන් ඔය පහුගිය කාලේ අපි සාකච්ඡා කරපු වෙලාවල් වල කියලා තිබුණා සමහර තැන්වලට එන්න මේ අහවල් තැනට එන්න අර මේ එකට එන්න කියලා. ඊට පස්සේ ප්‍රධාන නාලිකාවල සාකච්ඡා ලෑස්ති කරන්නද කියලා අහලා තිබුණා. එකක් තමයි ඔය කියන පුද්ගලයන්ට ඔය ප්‍රධාන නාලිකා මොනවල අවස්ථාවක් දීලා නැතුව නිකම් මේ අපි මේ ඒගොල්ලෝ මේ අර ඔකට වචනයක් තියෙනවා සමාජය තුළ. ඉතින් ඒක කියන එක මේ සාකච්ඡාවට ගැලපෙන්නේ නැති නිසා මම කතා කරන්නේ නැත්තේ. ඉතින් අපි නිකන් ඔසවා තබන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඒක අවශ්‍යතාවයක් නැහැ. නිසා සමාජ මාධ්‍යය නම් මේ ප්‍රශ්න ඇති කළේ අපි සමාජ මාධ්‍යයෙන් උත්තර දෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මම හිතන්නේ මීඩියා ගැන ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා මොකද්ද මේ කතා කරන්න කියලා. සමාජ මාධ්‍ය නම් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රධාන මාධ්‍යයකට අපි යන්න අවශ්‍ය නැහැ. ඒකට සමාජ මාධ්‍යයෙන් පිළිතුරු දීම ප්‍රමාණවත්. ප්‍රධාන මාධ්‍යයක ඇති වුණු ප්‍රශ්නයක් නම් ඔන්න අපිට පුළුවන් ප්‍රධාන මාධ්‍ය තුල ඒ ගැන සාකච්ඡා කරන්න. ඉතින් ඒ වගේම අපිට මේ ඒ අයට මෙතන සාකච්ඡාවට විවෘතයි කියලා කිව්වේ මම හිතන්නේ එතකොට උන්වහන්සේගේ ඒ ඉන්න තෝල්කයක් ඉන්නවා, උන්වහන්සේත් ඉන්නවා, අපිත් ඉන්නවා. මේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. බොහොම එතකොට අපිට මධ්‍යස්ථව ඒ ගැන කතා කරන්න පුළුවන්. මොකද අපේ ඒ කටයුතු ටික පහසුවෙන් කරගන්න මෙතන වැඩ කරන ළමයි ඉන්නවා. ඒ නිසා අපිට මේ වීඩියෝ එකක පිටපතක් අපිට පහසුවෙන් ගන්න පුළුවන්. හැබැයි ඔවුන් ඉන්න තැනකට අපි ගියාම අපිට වෙනමම ඔය කියන තැන් වලට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සමහර තැන් ඊටාම මේ කුප්‍රකට තැන් ඉතින් මේ අපිට ගංජා පොළවල් වලට ගිහිල්ලා සාකච්ඡා කරන්න ගිහිල්ලා අපිට පුරුද්දක් නැත්තේ නෑනේ සමහර තැන් වලට. ඉතින් ඒ වගේ තැන් වලට පවා මේ නිකන් ආරාධනා කරලා නිකන් එන්න කියලා කතා කරලා තිබ්බා. එන්න අපි මේ තැන් කතා කරමු කියලා. ඉතින් අර ශිෂ්ටයයි කියන්නේ එකම තැනක්වත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අර ඒ වගේ තැන් වලට ඇවිල්ලා සාකච්ඡා කරන්න සූදානමක් නැහැ. ඕනේ නම් ඊටාම පොදු විවෘත අවකාශයක් තුළ මේ තියෙනවා. ඕන තරම් පහසුකම් ටික තියෙනවා. ඔය කියන අයත් ඒ අයගේ කැමරාත් ඕනනම් අරගෙන මෙතෙන්ට එන්න කියන්න ඕන සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒ විවෘත අවකාශයේ තියෙනවා. ඉතින් ඒකට ඔබතුමාට කාලය වෙන් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක වැදගත් කියලා. මේ මොකද එහෙම නැතුව මේ එහෙම යන්න තරම් අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක මේ ඕන තරම් මම කියලා තියෙනවා මේ කතා කරන්න ඕනේ නම් මොකද්ද මේ කියන කාරණා බොරුව ඇත්ත මොකද්ද කියලා කතා කරන්න ඕනේ නම් සෝම සාකච්ඡාවකට එන්න. මොකද කිසිම ගැටලුවක් නැහැනේ. එතකොට කියනවා මේ ත්‍රිපිටකයේ මේ ලැප්ටොප් එකේ තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ කතාව තියෙන්නේ. හරි මේ ලැප්ටොප් එකේ ත්‍රිපිටකයේ තිබුවම මම ත්‍රිපිටකයේ කටපාඩම් කියලා මම කොතනකවත් කියන්නේ නැහැනේ. මට ත්‍රිපිටකයේ සියල්ලම කටපාඩම් නැහැ. හැබැයි මම මොකක් හරි කරුණක් කිව්වහම ඒක තියෙන්න පුළුවන් මේ තැන ගැන මම හොඳට දන්නවා ත්‍රිපිටකය. ස්වාමීන් වහන්සේ දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සාකච්ඡාවෙම මේ කැකිරාවි සුදස්සන ස්වාමීන් වහන්සේ කියනවා මම ඒක පොඩක් පෙළේ බලන්න කියලා. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා එතකොට මේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කටපාඩම් නැහැ කියන කාරණාව. එතකොට දැන් ත්‍රිපිටකය බලන එකත් වැරදි. නොබල ඉන්න එකත් බෑ ඒකට. ඉතින් කතා කරන දැනුම ත්‍රිපිටකයේ තියෙන දැනුමනේ කතා කරන්නේ. මගේ දැනුම කතා කරනව නෙමෙයි. ඉතින් ඒක ත්‍රිපිටකයේ මම කතා කරන ගමන් බැලුවත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඕවලට උත්තර දෙන්න ත්‍රිපිටකයේ බලම ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඉතින් අහන මනුස්සයටත් බොහොම පැහැදිලි කියන කාරණාව පෙළ දහම ඇතුළෙන්ම ත්‍රිපිටකයේ තියෙන තැනත් එක්කම පෙන්වුවාම මේ කතා කරන්නේ ත්‍රිපිටකයේ තියෙන තැනක් කියලා. දැන් ඔය කියන උන්වහන්සේලා කරුණු පැහැදිලි කරනකොට මේ ත්‍රිපිටකයේ තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. දැන් කොහෙද තියෙන්නේ? එහෙම එකක් නැහැ. විශාඛාව මේ ගැන කියනකොට දැන් අර මූලික බොරු කතන්දර කියනවනේ. අර මේ භික්ෂුන් වහන්සේ නමක් ඇටසැකිල්ලක් එක්ක මෙවුන්දන් සේවනය කරන්න ගිහිල්ලා මේ අර මේ ඒ පුරුෂලිංගයේ හිර වෙලා ඇටසැකිල්ල ඇතුලේ මේ විශාඛාවට ජනේලයාවින් දුහුල් සලුවක් ඇඳගෙන යන්න කියලා බුදුහාමුදුරු දේශනා කළාය මේ කියලා ඉවර වෙලා පස්සේ මේ සුක්‍රමෝචනය වෙලා ඒක නිදහස් වුණාය කියලා
අර ඒ ඔච්චර මහා මේ ත්‍රිපිටකයේ තියෙනවා කියලා කියන ඉතින්. ඉතින් අර මූලාශ්‍රවල තියෙනවා කියලා අමූලික බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. තියෙන කාරණාව තියනවාද කියලා පොතත් එක්ක පිටුවත් එක්ක පෙන්වුවම ප්‍රශ්න ඉවරනේ. ඉතින් ඒ නිසා මූලාශ්‍රයතුව කතා කරන එක මම හිතන්නේ වැදගත්. ඒ නිසා සෝම් සාකච්ඡාවකට නොඑන්නේ ඒක හේතුවක් වෙන්නේ නැහැ. හැබැයි කවදාවත් සෝම් සාකච්ඡාවකට එන්නෙත් නැහැ. මොකද આવොත් එහෙම බොහොම මේ හරි බියසුළුයි. ඉතින් ඒක නෙන්නේ නැත්තේ වෙන දෙයක් නෙමෙයි. ඉතින් කියන්න කරුණු ඇත්තෙත් නැහැ, එන්නෙත් නැහැ නිසා. ඉතින් බියසුළුකම තමයි. නිසා අර සෝම් සාකච්ඡාවක් මම හිතන්නේ ඕන තරම් ඒක විවෘතව තියෙනවා. මට ත්‍රිපිටකය බලා ගන්න ඇත්තටම පහසුයි සෝම් සාකච්ඡාවක් යනකොට. මේ මොකද බොහොම පහසුවෙන් තාක්ෂණය පාවිච්චි කරලා බලන්න පුළුවන්කම තියෙනවා. මට සියල්ල කටපාඩමේ නෑ. හැබැයි මම දන්නවා මේ මොකක් හරි කරුණක් ගැන කතා කරනකොට මේ ගැන තියෙන්නේ මෙන්න මේ තැන. ඒ නිසා මට ඒ වෙලාවේ මුළු ත්‍රිපිටකයම කියෝ ඉඳලා මට උත්තර දෙන්න ඕනේ නෑ. මම දන්නවා ඒක තියෙන තැන මේ මෙතන තමයි මේ සූත්‍රේ මේ කරුණු ටික තියෙන්නේ කියලා මට එතෙන්ට යන්න පුළුවන්. ඒ නිසා ඒ පරිශීලන දැනුම මට තියෙනවා. ඉතින් ඒ නිසා මම නැති දේ නැති විදිහට කියන්නේ බෑ. ඉතින් ඒක මට තියෙන දේට මට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක Zoom එකක මම හිතනවා ඕන තරම් පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන්. වීඩියෝ කරලා YouTube දාන්නත් පුළුවන්. ඒකට එන්නේ නිසා අර විවෘත නිකන් අහුමුළු වල කියන්න එපා කියන එකෙන් මේ අවකාශයේ අහුමුල්ලක් නෙමෙයි මම හිතන්නේ. මේක ඕන තරම් විවෘත අවකාශයක් මෙතන තියෙනවා. Zoom එක ඕන තරම් ලෝකයේ අද පාවිච්චි කරන දෙයක්. ඒ නිසා ඒකටත් දෙන්න පුළුවන්කම තියෙන ඕන තරමක්. ඒ හින්දා මේ අහුමුළු වල ඉඳලා කතා කරන්න නෙමෙයි එන්න කියන්නේ. ඔය දැන් යන වීඩියෝ පළ කරන නාලිකාවලම පළ කරන්නත් පුළුවන්. එතකොට ඒ පිරිසටත් යනවා. අපිටත් ඒ සාකච්ඡාව විවෘතව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සෑහෙන මුදලක් වියදම් කරගෙන මේ ඉන්න පිරිසුත් ඔක්කොම දාගෙන කැමරාවේව මේ ඔක්කොම දාගෙන ඔය කියන තැන්වලට යන්න තරම් වටින පුද්ගලයෙක්ද වටින කතාවක්ද? මට තියෙන එච්චරයි. මට නම් එච්චර වටින්නෙත් නැහැ, පුද්ගලයා වටින්නෙත් නැහැ කියන කතාව කිසිසේත්ම වටින්නේ නැහැ. මනුස්ස ජීවිතයක් කියලා එකට වටිනකමක් දුන්නත් මේ ඔය කියන කතාව මට කිසිසේත්ම වටින්නේ නැති දෙයක්. ඒ නිසා ඒ වගේ දෙයකට එච්චර වටිනකමක් දෙන්න මම ලෑස්තිත් නැහැ. ඉතින් නාන්සිට ප්‍රශ්නයක් නම් ඇවිල්ලා ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. මේ බොහොම විවෘතව අපි පිළිගන්නවා. ඊටාම හොඳින් අපි ගහන්නේ නැහැ, බනින්නේ නැහැ. මේ බොහොම හොඳින් පිළිගන්නවා. සාකච්ඡා කරන්න පුළුවන් ඕන තරම් පැය ඕන ගාණක් නම් කතා කරන්න පුළුවන්, යන්න පුළුවන්. මොකද ඒ ටික කිව්වේ මේ නැත්තම් කියන්නේ මේ අපි සාකච්ඡාවකට එන්නේ නැහැ. නිකන් මේ අපි අහුමුළු වල කතා කරනවා නේ. මේ හොඳ මේ ස්ටුඩියෝ එකක ත්‍රිවිල් මේ රේස් කරන සද්ද ඇහෙන්නේ නැහැ මේකේ. හොඳට බොහොම පහසුවෙන් ඕන තරම් කතා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බොහොම පහසුවෙන් කතා කරන්න පුළුවන් තැන. ඒ හින්දා බාහිර මේ කරදර මුකුත් නැහැ. එන්න සාකච්ඡා කරමු ප්‍රශ්නයක් තියෙනවා නම්. එතනදී ස්වාමීන් වහන්සේ මාත් මතක් කරනවා දැන් ඇවිල්ලා කරන්නට බැරි නම් අපි හිතමු කැකිරාවේ සදස්සන හාමුදුරන්ගේ තියෙන වැඩ කටයුතුත් එක්ක ඒ සඳහා ඒ ගමනාගමනයට යන වෙලාව කැප කරන්න අපහසු නම් ස්වාමීන් වහන්සේත් යෝජනා කරා අපි Zoom ඔස්සේ සාකච්ඡාවක් කරන්නට අපි සූදානම්. ස්වාමීන් වහන්සේලාට කැකිරාවේ සදස්සන හාමුදුරුවෝ කැමති නම් මම තිරේ මගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. WhatsApp පණිවිඩයක් දුන්නොත් කැකිරාවේ සදස්සන ස්වාමීන් වහන්සේට සහ සහභාගී වෙන ඕනෑම ස්වාමීන් වහන්සේ නමකට අපි හොයලා බලලා මොන මතය දරනවද ඒ කාරණා ටික හොයලා බලලා සමාන කාලයක් දීලා ඒ විදිහට ඉතාමත් සාධාරණ විදිහට සාකච්ඡාව කරන්නට ඉඩ අවකාශ අපිට සලසා දෙන්නට පුළුවන්. ඒ නිසා මේ අහුමුළු වල කතා මේ දේවල් මේ වැඩසටහනින් පස්සේ ඉස්සරහට කියන්නට ඔබ වහන්සේට කිසිම අයිතියක් නැහැ. මොකද අපි විවෘතව ආරාධනා කරලා තියෙන්නේ. අපි ඕන විදිහකට Zoom ඔස්සේ අවශ්‍ය නම් එහෙම නැත්නම් අපේ පටිගත කිරීම මැදිරියකට ඇවිල්ලා ඒ පටිගත කිරීම කරන්න පුළුවන්. ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ਸਰව සාධාරණව ඒ සඳහා අවකාශය ලබා දෙන්නට සූදානම් කියලා මම මතක් කරනවා. මම තිරේ මගේ දුරකථන අංකය සඳහන් කරනවා. WhatsApp ඔස්සේ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්. සමින්නාස දැන් මේ අපි කතා කරන අප්‍රේල් 29 වෙනිදා YouTube අවකාශයට මුදාහල මේ සාකච්ඡාවේදී දැන් මම ස්වාමින්වහන්සේගේ විමසන්නට යෙදුණා මේ සෝතාපන්න උතුමන් වහන්සේලා පිළිබඳව කතා කරගෙන ඉද්දී කැකිරාවේ සුදස්සන හාමුදුරුවෝ එතන පැහැදිලි කරනවා කතා කරනවා දැන් භව 7ක් ඇතුළත නම් නිර්වාණය සාක්ෂාත් කරන්නේ සෝවාන් ඵලලාභී උත්තමයෙක් ඊළඟ භවයේ ඉපදෙද්දිම සෝතාපන්නද කියලා. කියන්නේ අර මේ ජාත සෝතාපන්න කියන අවස්ථාව
අභියෝගයට ලක් කරනවා වගේ කතාවක් වෙනවානේ ස්වාමීන් වහන්සේ. දැන් මේ කාරණාත් තියෙන්නේ අට කතාවේ විතරද? එහෙම නැත්නම් පෙළ දහමින් නැද්ද ස්වාමීන් වහන්සේ? කොහොමද මේ පිළිබඳව? දැන් ඇත්තටම මේ යාතසෝතාපන්න අවස්ථාව කියන එක අපිට ධර්මයේහි දකින්න තිබෙන අවස්ථාවක්. ඒ වගේම දැන් සෝවාන් පුද්ගලයෙක් භව හතකට යන්න පුළුවන් කියන එක ගැන කතා කරනවා නම් සත්තක්කත්තු පරම පුද්ගලයෙක් ගැන අපිට 아무තුවෙන් ඒ ගැන කතා කරන්න දෙයක්වත් නැහැ. හැබැයි මේ කියන අය අර ධර්මය මේ පිළිවෙලකට අධ්‍යයනය කරලා ඒ අදාළ පසුබිම පිළිබඳව මේ ග්‍රහණය කරගත්ත දැනුමක් තියෙන බවක් පේන්න නැහැනේ. තියෙන්නේ එහෙම අහුලගත්ත දැනුමක්. ඒ හින්දා අර චුති ප්‍රතිසන්දිය ගැන මේගොල්ලෝ අහලා තියෙන වචනේ මම හිතන්නේ මේ භවාංග හිත කියන කතාව විතරයි. ඒක හරි පැටලිලි සහගතව තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ භවාංග හිතෙන් පස්සේ මේ අර කන්ටිනියු වෙනවද සෝවාන්කම කියලා අහනවා. හරි. මේකේ එන්නෙම අනෝබෝධයත් එක්ක එන ප්‍රශ්නයක් නේ. භවාංග හිත කියන එක මේ දැන් මේ මොහොතේදීත් මොකද වෙන්නේ? චිත්ත වීතියක් ගත වුණාට පස්සේ හිත භවාංග පතනය වෙනවා කියන එක මේ මොහොතේදීත් මේ දැනුත් සිද්ධ වෙන දෙයක් නේ. ස්වාමීන් වහන්සේ මට අවසරයක් දෙන්න. දැන් මේ කාරණා විග්‍රහ කරගෙන යද්දී උතනට මේ ගලපන්න හදන ස්වාමීන් වහන්සේ දැන් මෙහෙම යනවා නම් භවෙන් භවයට යන සත්වෙක් ඉන්නවනේ. එහෙමනම් අර මේ අපි කතා කරන සූත්‍ර පවා ඊට පස්සේ අභියෝගයට ලක් කරන්නට හදනවා. මේ වගේ මේ පැටලිලි සහගතව මිනිසුන්ගේ ඔළුව විනාශ කරන ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්සේ. මම මේ එකට පුංචි යෝජනාවක් කරන්නම්. මේ පුනර්භවය සහ පුනරුත්පත්තිය මේ කියන චරිතය ඇතුළු ওই චරිත කිහිපයක් මම දැක්කා ඔය ගැන කතා කරනවා. අපි ඒක වෙනම සාකච්ඡාවක් කරමු. මේ කොතනද මේගොල්ලෝ මේ වරද්දගෙන ඉන්නේ කියන එක ගැන. මොකද මේ තේරවාද ධර්මයේවත් පැහැදිලි කරගන්නේ නැතුව ඒකත් වරද්දගෙන තමයි මේ මහායානයක් කතා කරන්නේ. මහායානයේ සංකල්ප තියෙනවා. හැබැයි මහායාන සංකල්ප තේරවාදයේ අපැහැදිලි මහායානයේ පැහැදිලි කියලා ওই සංකල්පයත් එක්ක මම දැක්ක කතා කරනවා ගොඩක් තැන්වල. ඔය ටික කතා කරන්නේ කතා කරපු තැන්වල මම දැක්කා තේරවාදයේහි චුතිය සහ ප්‍රතිසන්දිය ගැන තියෙන පැහැදිලි කිරීමවත් හරියට කියවලා නැහැ. ඒකත් වරද්දලා කතා කරන්නේ. නිසා මෙතනදිත් කරන්නේ මේ අපේ අද ප්‍රස්තුත සාකච්ඡාවේදීත් කරන්නේ මේ ඒකෙදි මේ භවාංගේන වෙන්නේ භවාංගයෙන් පස්සේ කන්ටිනියු වෙනවද කියලා මේ එතනින් පැනලා යන එක. ඉතින් ඒ චුති ප්‍රතිසන්දිය ගැන පරිපූර්ණ පැහැදිලි කිරීමක් නැහැ අතට මේක. එතකොට මේ භවාංගය කියන දේ දැනුත් භවාංග පතනය වෙන එක නෙවෙන්නේ. හිත චිත්ත වීතියක අවසානයේ භවාංග පතනය වෙන. ඊට පස්සේ භවාංග සිත් ගණනාවකට පස්සේ තමයි ආපහු ద్వාරා වර්ජනයන් වෙලා ආපහු සිත ద్వාරයන්ට යන්නේ. එහෙමනම් සෝතාපට්ටි බව දැනුත් කන්ටිනියු වෙනවද කියලා අහන්න එපානේ. සෝතාපට්ටි බව දැන් ඇයි අර චුති ප්‍රතිසන්දි අවස්ථාව ගන්නේ භවාංග හිත අරගෙන ගන්නවනේ. දැනුත් ඒක ගන්න එපා. දැන් චුති ප්‍රතිසන්දි අවස්ථාවේදී වෙන්නේ මහා මේ අස්වාභාවික දෙයක් නෙමෙයි මේ කියන්නේ අස්වාභාවික මේ මහා අමුතු කතාවක් නෙමෙයි එතනදී ධර්මයෙන් තුල පැහැදිලි කරන්නේ. එතකොට චුති ප්‍රතිසන්දිය සිද්ධ වෙන අවස්ථාවේදීත් මේ භවයේහි අවසාන වශයෙන් උපදින සිත මේ භවයේහි භවාංග හිත සහ ප්‍රතිසන්දි සිතයි එක සමාන හිතක් සමාන කුසලයක් කර්මණු කරගත්ත හිතක් කියලා කියනවා. එතකොට ප්‍රතිසන්දිය ගන්නේ මේ භවයේහි ඇති වුණු භවාංග හිතටවත් චුති හිතටවත් නෙමෙයිනේ ප්‍රතිසන්දිය ලබන්නේ. ප්‍රතිසන්දිය ලබන්නේ අවසාන මොහොතේ ඇති වුණු කර්මසිතකටනේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. කර්ම විඥාණයට තමයි විපාක විඥාණයක හට ගැනීම තියෙන්නේ. එතකොට මේ විපාක විඥාණයම තමයි ඊට පස්සේ භවාංග චිත්තයේ හැටියට නැවත උපදින එක සිද්ධ වෙන්නේ. ඒක තමයි තේරවාදයේ පැහැදිලි කරන ක්‍රමයේ බවට පත් වෙන්නේ. එතකොට දැන් මේ සිත උපදින ක්‍රමේ දිහා බැලුවහම චුති ප්‍රතිසන්දිය අතර සිද්ධ වෙන්නේ toy යාන්ත්‍රණයම තමයි. හැබැයි දැන් මේ හිතේදී අපිනේ මේ එළියෙන් බලලා මේ පුද්ගලයා මරලා තව දැනකට ගිහිල්ලා කියලා කියන්නේ. හැබැයි සිත ඉපදීමේදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ නාම රූපය අසුරු කරගෙන සිත උපදින්නේ නැහැ කියන එක විතරයි වෙලා තියෙන්නේ. ආපහු නාම රූපය අසුරු කරගෙන ඊළඟ තැනක තව තැනක සිත ඉපදීම සිද්ධ වෙන්න පටන් අරගෙන ඉවරයි. එතකොට මේ සිතේ තියෙන සූවිසි ප්‍රත්‍යයන්ගේ ප්‍රත්‍යතාවයන් මොනවාද? සිතක් උපදින්න ප්‍රත්‍ය වෙන තව ප්‍රත්‍යතාවයන් තියෙනවානේ බොහෝමයක් ප්‍රත්‍ය තියෙනවානේ. එතකොට දැන් ආරම්මන ප්‍රත්‍ය වශයෙන් දේවල් ප්‍රත්‍ය වෙන්නේ නැද්ද? උපනිශ්‍රේ ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැද්ද? නිශ්‍රේ ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැද්ද? කොච්චර ප්‍රත්‍ය ප්‍රමාණයක් තියෙනවද මේ තව සිතක් උපදවන්නට ප්‍රත්‍ය වෙන? එතකොට අර ඇති කරගත්ත නුවණ ඒ විදිහටම
එතනට පැමිණවීම සඳහා ප්‍රත්‍යවන ධර්ම කොච්චර තියෙනවද? ඒක ප්‍රත්‍යතාවය ගැන කතා කරන්න ගියොත් ඒක අපිට ඔය ප්‍රශ්නය निराකරණය කරගන්න තියෙන තේරවාද ධර්මානුකූලව සුවිසි ප්‍රත්‍ය විභාගයත් එක්ක. සුවිසි ප්‍රත්‍ය විභාගය කියන එක ඇතුලේ ඊටාම පැහැදිලිව ඒ ටික තේරුම් ගන්නවා නම් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කොහොමද මේ කාරණේ සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් සම්පූර්ණම ප්‍රතිසන්දිය යම් තැනක ලැබුවා නම් ප්‍රතිසන්දිය ගත්තා නම් යම් තැනක මේ භවයට අදාළව මතකයේ තියෙන්න පුළුවන් කමකුත් නැහැ නෝ කියන විදිහට ගත්තා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේකේ තහවුරු කරන්න හදන්නේ ඒව තියෙනවා මහායාන සංකල්පය තමයි කියන එක තමයි පැහැදිලි කරන්න හදන්නේ. හැබැයි තේරවාද බුදුදහම ඇතුලේ ඕන තරම් ඒක මූලික පදනම තුල ඉඳලම කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසානේ සිත දියුණු කරපු කෙනෙකුට පෙර ජීවිත පිළිබඳ සිහි කරන්න පුළුවන් කියන තැනකට පවා එන්නේ. ඉතින් ඒක තිබුණේ මේ රූපේ නෙමෙයිනේ. ඒක තිබුණේ මොකක් හරි හිතකත් නෙමෙයිනේ. ඒක හැම වෙලාවකදීම ප්‍රත්‍යසමුප්පන්න දෙයක්. ඒකට ප්‍රත්‍යසමුප්පන්න නම් ඒක ඒ යම්කිසි හිතක් උපදවන්න ප්‍රත්‍යවන ප්‍රත්‍ය සමූහයක් තියෙනවා. ඒ ප්‍රත්‍ය සමූහය අතරේ අපිට මේ ප්‍රත්‍ය 24න්ම එක එක ආකාරයට මේ ප්‍රත්‍ය ධර්මයන් උපකාර කරනවා. ඒකට අතීත අපි ලබාගත් යම්කිසි මාර්ගයක් තියෙනවා නම් මාර්ගය තුල ප්‍රහීන වුණ කෙලෙසයක් ආයේ නැවත කවදාවත් උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ ප්‍රත්‍යතාවය එයාගේ ඊළඟ උපදින සෑම සිතකම ඒ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඉක්මවා යන්නේ නෑ. අකුසල සිතක් උපදින වෙලාවේදී සෝතාපට්ටි ඵලයේ තියෙනවද සෝවාන් මේ ආර්යයන් වහන්සේට? සෝවාන් ආර්යයන් වහන්සේට අකුසල සිතක් උපදිනවනේ පැහැදිලිවම. එතකොට අකුසල සිතක් උපදින්න පුළුවන්කම තියෙන වෙලාවක සෝවාන් ආර්යයන් වහන්සේට ඒ වෙලාවේ මාර්ගසිත හෝ ඵලසිත ඇත්තේ නෑ. ඒ වෙලාවේ උපදින කුසල සිතක්. එතකොට ඒකෙන් කියන්නේ අර මාර්ගසිත නැති වෙලා කියලා. ඵලය නැති වෙලා කියලා. නෑ. ඒ ඵලය උන්වහන්සේට ඕන තරම් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට උන්වහන්සේට මේ නුවණ හැම තැනකදීම උපකාර කරනවා. හැබැයි අකුසල් උපදින්නේ නෑ. අර ඵලය තුල දුරු කරපු කෙලෙස් ඉපදවීමක් විදිහට අකුසල් උපදින්නේ නැහැ. ඉතින් ඒක සුවිසි ප්‍රත්‍ය විභාගය ඇතුලේ තාමත් විධිමත් ක්‍රමවේදයකට පැහැදිලි කරලා තියෙනවා. ඒව ගැන උඩින්වත් යන්නේ නැතුව අඩුම තරමේ මේ කාරණාවන් ගැන මේ පැහැදිලි කරන්න හදනවා. ඒව ගැන පැහැදිලි කරලා තියෙන ධර්ම කොටස් ටික අතහැරලා දාලා තමන්ගේ තියෙන මනෝබ්‍රහන්තික කරුණු ටිකක් ඔස්සේ විතරක් විස්තර කරන්න ගියාම මේ තේරවාදයේ ගැටලු සහිතයි කියලා හිතෙන්න පුළුවන්. මොකද එයා තේරවාදී දන්නේ නැහැ. තේරවාදයේ දන්නේ නැති දෙයක් කොහොමද ගැටලු සහිතයිනේ. ඉතින් නොදන්න දේ ගැටලු සහිත වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක තේරවාදී ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒ මිනිස්සු ටික අවබෝධ කරගත්තේ ප්‍රශ්නයක් නේ. නොදන්න කමේ ප්‍රශ්නයක්. ඒ නිසා ඒක නොදන්න කමේ ප්‍රශ්නේ තේරවාදයේ පිට දාන්න හදලා මම හිතන්නේ හරියන්නේ නැහැ. ඒ නිසා ඒක යුක්තියුක්තව කතා කරනවා නම් ඒක අපිට කතා කරන්න වෙන්නේ එයාගේ නොදන්න කම මත තියෙන ප්‍රශ්නයක් හැටියට. මොකද එහෙනම් හැමෝටම මේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි මේ කතා කරන මේ කැකිරාවේ සුදස්සන ස්වාමීන් වහන්සේ කරපු මේ සාකච්ඡාව තුළ බොහෝ දේවල් අපිට කතා කරන්නට තියෙනවා. නමුත් මේ කාලය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕන නිසා මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ කාරණාව. ඒ කියන්නේ අර මුල ඉඳලා කතා කරගෙන ආව දේවල් වලින් ප්‍රශ්න ඉවරයි කියන කතාව නෙවෙයි මේ. තව ඒ අතරමැද ප්‍රශ්න කරන්නට, පැහැදිලි කරන්නට, පැහැදිලි කරගන්නට අවශ්‍ය තැන් තියෙනවා. නමුත් අපි කාලය පිළිබඳව සැලකිලිමත් වෙලා ස්වාමීන් වහන්සේ මේ කැකිරාවේ සුදස්සන ස්වාමීන් වහන්සේ මෙතන මේ සාකච්ඡාව තුළ පැහැදිලි කිරීමක් කරනවා. ඒ කියන්නේ මේ මහා වික්ත විදිහට කතා කරනවා. රහතන් වහන්සේලා සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන්. මෙතන මේ විශේෂම කාරණාව ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන ඉදිරිපත් කරන ඒ පුද්ගලයා පවා මේ මනෝභාවය පිළිබඳව කතා කරද්දී මේ බටහිර විද්‍යාව, ඒ කියන්නේ අද අපි කතා කරන මේ බටහිර විද්‍යාවේ සංකල්පත් එක්ක තමයි ගලපන්න හදන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ධර්මය ගලපන්නේ, ධර්මයට මූලාශ්‍ර කරගන්නේ මේ බටහිර විද්‍යාව. මේක කොච්චර දුරකට සාධාරණද ස්වාමීන් වහන්සේ? ඒ වගේම මේ ගැටලු ඇති වෙලා තියෙන මේ රහතන් වහන්සේලා සියදිවි නසා ගැනීම සිදු කරනවත් මේ ස්වභාවය කොහොමද ස්වාමීන් වහන්සේ? ඇත්තෙම මේ මතක් කළා වගේම ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරනවා නම් මම හිතුවා තව මේ අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා. මොකද මේ දිව්‍ය ලෝක ෆැන්ටසිද, බ්‍රහ්ම ලෝක ෆැන්ටසිද, ඊට පස්සේ තව වගේ මම දැක්ක මේ සාකච්ඡාව ඇතුළේ අපිට කතා කරනවා නම් ගොඩාක් තියෙනවා මේ බොහෝ දේවල් තියෙනවා සානස මේ 이르දි ප්‍රතිහාරය පවා මේ අභියෝගයට ලක් කරලා කියන්නේ මේ සැක උපද්දන ආකාරයට කතා කරනවා. ප්‍රතිහාරය ඊට පස්සේ තව ආනන්ද තෙරුණහන්සේ මම දැක්කේ සාකච්ඡාවේ තියෙනවා ආනන්ද තෙරුණහන්සේට චෝදනා කීපයක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ චෝදනා කරන්න ඕනේ හින්දා ඉදිරිපත් කරපු ඒවා නෙමෙයි, ප්‍රශ්න විදියට ඉදිරිපත් කරන්න ඕන නිසා කරපු ඒවත් නෙමෙයි. ඒකට අපේ
ඒක ඒ විදිහට ඇයි ඉදිරිපත් කළේ කියන එක ගැන වෙනම කතාවක් තියෙන. ඒක මගහැරලා තමයි කතා කරන්නේ. නමුත් කෙසේ වෙතත් මේ කාලය ගැන සිහිපත් කළ නිසාම මේ රහතන් වහන්සේලා සියදු විනාශා ගැනීම ගැන කතා කරනවා. ඇත්තරම මේක මහා අමූලික බොරුවක්. අමූලිකම බොරුවක්. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඊට පස්සේ මේ රහතන් වහන්සේලා සියදු විනාශා ගත්තයි කියලා මේ චන්න සූත්‍රයේ, ගෝධික සූත්‍රයේ වගේ මේ සූත්‍රවලදී අවසානට තියනවලු රහතන් වහන්සේලා සියදු විනාශා ගත්තා කියලා. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පස්සේ වෙලාවකදී කියනවලු මේක මේ අර ජීවිතේ ඉවර වෙනකොට බෙල්ල කපා ගත්තට පස්සේ විදර්ශනා වඩලා රහත් වුණා කියලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා කියලා අටුවාවේ තමයි තියෙන්නේ ඒ කොටස කියලා කියනවා. ඇත්තටම මේ දැන් ඒක සූත්‍රය අනුව බැලුවාම මේ හාමුදුරුවෝ රහතන් වහන්සේ. දැන් සූත්‍රය අනුව එපැයි අපි බලන්නනේ. ඔය කියන විදිහට ඔක්කොම බලන්න තියෙන සූත්‍රය අනුවනේ. සූත්‍රය අනුව බැලුවත් මුල ඉඳලා බලාගෙන එනකොට උන්වහන්සේලාට තිබුණ ගැටලුව මොකක්ද? උන්වහන්සේලාට තිබුණ ධර්මඥානයේ තිබුණ ප්‍රශ්නේ මොකක්ද? ඒ හැම දෙයක්ම සූත්‍රය ඇතුලේ බොහොම පැහැදිලිව තියෙනවා. උන්වහන්සේලා රහත් වෙලා හිටියේ නැති බව ඊටාම පැහැදිලිව තියෙනවා. ඊට පස්සේ ඔය ජීවිත සමසි රහත් වුණා කියන එක මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇති කරපු මතයක් හැටියට තමයි ගන්නෙ. ජීවිත සමසි රහත් වීම කියන එක ජීවිත සමසි පුද්ගලයා පිළිබඳ අභිධර්මයේ පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණෙහි ජීවිත සමසි රහතන් වහන්සේ කියන පුද්ගල ප්‍රභේදය ගැන අරගෙන බැලුවා නම් ওই කතාව කියන්නේ නැහැ. මේ පෙළ දහමේ තියෙන කාරණා. එතකොට මේ ජීවිත පරයාදානයයි ජීවිතය අවසන් වීමයි අරිහත්ත්වය ලැබීමයි කියන එක එක මොහොතේ එක අවස්ථාවේ වෙන අවස්ථාවක් පිළිබඳව ධර්මයේහි දක්වලා තියෙනවා. ඒක සියදි විනාශා ගන්න අවස්ථාවේ වේවා කෙනෙක් මරණයටපත් වෙන අවස්ථාවක හෝ වේවා එහෙම සිදුවන අවස්ථාවක් තියෙන. එකකින් කියන්නේ සාමාන්‍ය ප්‍රත්‍යජන මිනිසෙක් සියදි විනාශා ගැනීම තුළ ඒ අන්තිම මොහොතේ නිවන් දකින්න පුළුවන් කියන එක නෙමෙයි. ඒක සුවිශේෂ අවස්ථාවක්. ඒ මට්ටමකට යම් කිසි මට්ටමක් තියෙනවා. ඒ දියුණු හිතක් තියෙන මට්ටමකට තමයි එතනින් එහාට ඒ දේ කරගන්න පුළුවන් හැකියාව තිබුණේ. ඒ වගේම මේ ගෙලසිඳ ගැනීම කියන එකේදී නිකන් අපි සාමාන්‍ය විදිහට නිකන් හිතුවත් දැන් මේ ඔතනදී වක්කලී තෙරුන් වහන්සේ චන්නහාමුදුරුවෝ නම් බොහොම දුර්වලව ඉන්නේ අසනීප වෙලා. හරි බොහොම අසනීපෙන් පීඩාවටපත් වෙමින් ඉන්නේ. ගෝධික හාමුදුරුවන්ගේ සිදුවීම ඊට වඩා මදක් වෙනස්. හැබැයි දැන් උන්වහන්සේලා ශස්ත්‍රාහරණය කරනවා. ශස්ත්‍රාහරණය කරනවා කියන්නේ සීදුවින බෙල්ල කපා ගන්නවා කියන එක. දැන් පුද්ගලයෙක් බෙල්ල කපා ගන්නකොට අර වදකෙක් හිස ගසලා දානවා වගේ මේ එකපාර බෙල්ල කපන එකද වෙන්නේ මේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් බෙල්ල කපනකොට මේ මෘදු කැපීමක්ද ඉස්සෙල්ලා කැපෙන්නේ. මෘදු කැපීමක් කියන්නේ. උන්වහන්සේලාට ඒ කැපීමත් එක්ක උන්වහන්සේලාට මේ දැන් මැරෙනවා කියන දේ එනකොටම උන්වහන්සේලාට විපස්සනාව කරා හිත නැඹුරුණා කියනවා. බය ඒ කියන්නේ මරණ බය ඇති වෙමින් ඊට පස්සේ උන්වහන්සේලා මේ දැන් තමන් රහත් වෙලා නැති බව දකිමින් ඒ සඳහා විපස්සනාවට හිත නැමුවා කියන එක ජීවිත සමසේ රහත් වුණා කියන එක තමයි ඒ පිළිබඳ දෙන අර්ථ කතා විවරණය ඇතුලේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි ප්‍රායෝගිකව බැලුවොත් අපි දන්නවා ලෙඩ වෙච්ච මිනිස්සෙකුටත් සියදිවි හානි කර ගැනීම සඳහා ගෙලසිඳ ගන්න මිනිස්සෙකුණත් මහ ගැඹුරට එකපාර කැපිලා යන විදිහකට බෙල්ල කපා ගන්න පුළුවන් කමක් එහෙම ඇත්තේ නැහැ. එතකොට ඒ මිනිස්සෙකුට යම් කාල සීමාවක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ජීවත් වෙන කාල සීමාව ඇතුලේ මේ එකපාර මැරුණා නෙමෙයිනේ බෙල්ල කපා ගත්ත ගමන්. එතකොට මේ කාල සීමාව ඇතුලේ තමයි උන්වහන්සේලාගේ අරිහත්ත්වය සිද්ධ වුනේ. ඇයි එහෙම කියන්නේ? මොකද්ද තියෙන පසුබිම? මොකද්ද තියෙන පදනම? ඒ සූත්‍ර දිහා බැලුවහම දැන් උදාහරණයක් ඇටියට ගෝධික සූත්‍රයේ ගෝධික තෙරුන් වහන්සේ උන්වහන්සේ ධ්‍යාන උපදෝගෙන ධ්‍යාන වලින් කීප අවස්ථාවක් යනකම් සෑහෙන වතාවක් පිරිහෙනවා ධ්‍යාන ටික. ආයෙ උපදෝ ගන්නවා. රහතන් වහන්සේලා ධ්‍යානෙන් පිරිහෙනවද? ධ්‍යානයකින් පිරිහෙන්න තියෙන හේතු මොනවද? රහතන් වහන්සේලා ධ්‍යානයකින් පිරිහෙනවද? පිරිහුණා කියලා කොතනද ධර්මයේ තුල එක මූලාශ්‍රයක් දක්වන්නද? පිරිහුණයි කියලා. ඒ කියන්නේ ගෝධික හඳුර රහත් වෙලා හිටියේ නෑනේ. උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ පැහැදිලිව. එතකොට ගෝධික හඳුරුන්ගේ ප්‍රශ්නේ හරිනේ. චන්නහාමුදුරුවන්ගේ ප්‍රශ්නේදී චන්නහාමුදුරුවෝ කොයි වෙලාවකවත් සීදී හානි කරගන්න යනකොට උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. ඒක ඒ සූත්‍රයේ උන්වහන්සේට ධර්මයේ පිළිබඳ තිබුණු අවබෝධය දිහා බැලුවාම ඒක හොඳට එතනදී පැහැදිලි කරනවා ධර්මකාරණාව ඇතුලේ උන්වහන්සේට මේ අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ඒ මොහොතේ තිබුණේ නෑ කියන එක. ඒ වගේම මේ අනිත් අවස්ථාවේදී වක්කලිතරුන් වහන්සේගේ කතාවේදීත් ඒ විදිහම තමයි. ඉතින් ඒ නිසා මේ රහතන් වහන්සේලා සියදි විනාශාගත්ත කියලා කොතනකවත් ඇත්තේ නෑ. අන්තිම මොහොතේ ජීවිත සමසේ රහත් වුණ අවස්ථා තුනක් අරගෙන
ඒ ජීවිත සමසි රහත් වෙන්න පුළුවන් කියන එක පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණෙත් තියෙනවා. අට කතාවේ න්‍යාය අරගෙන පැහැදිලි කරලා තියෙනවා. මෙයා මේ උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේගේ අදහසක් ඒකට දාලා නෑ නෑ රහත් වෙලාම තමයි මැරලා තියෙන්නේ. කවුද දැන් කියන්නේ? ඒක කියන්නේ කැකිරාවේ සුදස්සන හාමුදුරු විතරයි. එහෙම නැතුව ඒක මේ තේරවාද සම්ප්‍රදායවත් අදහසවත් සූත්‍රයේ අදහසවත් නෙමෙයි. එහෙම අදහසක් සූත්‍රයේ නැහැ කොතනකවත්. සූත්‍රයේ තියෙන දේ තමයි ධර්මපරයය දිහා බැලුවාම ඒ යන සාකච්ඡානිත් භික්ෂුන් වහන්සේලාත් අතර ඇති වුණු සාකච්ඡා දිහා බැලුවාම අර හාමුදුරුවන්ට ඒ ගැන ප්‍රාමාණික අවබෝධයක් ඒ කියන්නේ ඒ කියන අරිහත් ඵලයේ සාධනය කරගත්ත බවක් ඒ සූත්‍රය තුල කොතනකදීවත් පේන්නේ නැහැ. ඒක ඊට පස්සේ තමයි උන්වහන්සේලාගේ අරිහත්ත්වයේ සාක්ෂාත් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැන් පිළිගන්න ඕනේ මේ කොහෙවත් නැතිව ඇවිල්ලා මේ කරුණු තමන්ගේ අදහස් ටිකක් හැටියට ඉදිරිපත් කරන කැකිරාවේ සුදස්සන උන්වහන්සේගේ අදහසද? එහෙම නැත්නම් අපි පිළිගන්න ඕනේ අර ත්‍රිපිටකයේ තියෙන දේට අනුගතව ජීවිත සමස්ත රහතන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමටත් අනුගතව ඒ අවස්ථාවේ සිදුවුණු සිදුවීම පිළිබඳව කරපු පැහැදිලි කිරීම. ඒක මේ බුද්ධඝෝෂ හඳුරුන්ගේ පැහැදිලි කිරීම නෙමෙයි. බුද්ධඝෝෂ තෙරුන් වහන්සේගේ අදහස් ඉදිරිපත් කිරීම අටුවාවේ පැහැදිලිව දක්වලා තියෙනවා මේ මගේ අදහස කියලා. ඒක තමයි බුද්ධඝෝෂ හඳුරුන්ගේ අදහස. අටුවාවේ පැහැදිලිව බුද්ධඝෝෂ හඳුරුන්ගේ අදහස් වෙනම තියෙනවා. ඊට පස්සේ පෝරාණ ආචාර්යවරුන්ගේ අදහස් වෙනම තියෙනවා. ඒ කාලේ හිටපු ප්‍රධාන භික්ෂුන් වහන්සේලාගේ උගන්වපු ගුරු හාමුදුරුවන්ගේ අදහස් ටික වෙනම තියෙනවා. හෙළටුවාවල තිබ්බ අදහස් වෙනම තියෙනවා. මේ හැම දෙයකම පොදුවේ තිබුණු අදහස් ටික වෙනම තියෙනවා. එතකොට මේ ඊටාම පැහැදිලිව මේ අටුවාව කියන්නේ මේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ලියුවා පොතක් කියලා හිතාගෙන ඉන්නවා මේ කියනවා මේකෙදි කියනවා මේ ඒක ලියවුනේ මේ කාලෙදි කියලා. මේ අටුවාව Tamanට ඕන විදිහට බුද්ධඝෝෂ හාමුදුරු ලිව්වේ නෑ. ඒ වෙනකොට තිබ්බ මෙහෙල අටුවා ටික පාවිච්චි කරගෙන උන්වහන්සේ යම් සංස්කරණයක් කරා. එතකොට ඒක මේ Tamanට ඕනේව දානකම් මහා විහාරය හාමුදුරු බලන් හිටියෙත් නෑ. එහෙනම් ඔක්කොම මහා විහාර ණය ක්‍රමයට අනුගතව තමයි අටකථා සම්පාදනය කරලා තියෙන්නේ. යම් වෙනස්කම් තියෙනකොට උන්වහන්සේට ඒක වෙනස් කියලා හිතෙනකොට තමන්ගේ අදහසක් කියන තැන්වලදී මගේ අදහස කියලා තිබ්බා. ඒකට එච්චර පැහැදිලිව ශාස්ත්‍රීයව ලියලා තියෙන තැනකදී දැන් මේ කැකිරාවේ සුදස්සන උන්වහන්සේලා කියනකොට මේක බුද්ධඝෝෂ හාමුදුරුන්ගේ අදහසක් කියලා ඉවරලා මොකද්ද උන්වහන්සේට තියෙන පිළිගැනීම? මොකක් හරි මම හිතන්නේ අර කාලතරණ කතාවක් තමයි තියෙන්නේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාව ලියන වෙලාවේ කන ළඟින් ගිහිල්ලා බලාගෙන ඉඳලා එබිලා පුස්කොළපත තල්පතේ දිනනවා බලාගෙන ඉඳලා ඇවිල්ලා කියනවද දන්නේ මේ නෑ බුද්ධඝෝෂ හාමුදුරුවෝ තමයි මේක ලිව්වේ අදහස හිතින් දාලා කියලා. එහෙම නැත්තම් මෙහෙම කියන්න බෑනේ. මොකද්ද තියෙන පදනම කියන්නේ? මොකද්ද තියෙන ඥාණය උන්වහන්සේට එහෙම කියන්නේ? ඇයි ධර්මයේ තුල තියෙන ප්‍රකරණයට අනුරූපීව ගලපන කොටත් අටුවාවේ කියන කාරණාව පෙළට ගැලපෙනවා නම් පෙළේ තියෙන කාරණාව අටුවාවටත් ගැලපෙනවා නම් ඒ වගේම සූත්‍ර සන්දර්භයට අනුව විමසන කොටත් අටුවාවේ කියන කාරණාව එකත් එක්ක පරස්පර වෙන්නේ නැත්තම් දැන් අපි පිළිගන්න ඕනේ කැකිරාවේ සුදස්සන හාමුදුරු කියන දේද? දැන් මෙයා කියන මතය තමයි අන්තිමේටම මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ යම්කිසි මනෝව්‍යාධික පිරිසක් කියන්න තමයි එන්නේ. ඔබ ඒ කාරණාව ගැන හොඳින් ඒ ටික අහුවනම් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ඒ කාරණාව කියයින් කියලා මේ සියදිවි හානි කරගන්නේ කවුද? කියලා සියදිවි හානි කරගන්නේ යම්කිසි මනෝව්‍යාධියකින් පෙළෙන කණ්ඩායමක් හැටියට අර්ථ දක්වනවා. එතකොට දැන් මේගොල්ලොත් රහතන් වහන්සේලා තේරවාද සූත්‍ර වලට අනුව මේගොල්ලෝ සියදිවි නසා ගත්තා. එතකොට කවුද සියදිවි නසා ගන්නේ? මනෝවිද්‍යාවෙන්. මේ විදිහේ මානසික ව්‍යාධිකයෝ. එහෙනම් රහත් බව යන මොකද්ද? මානසික ව්‍යාධියක්. එතෙන්ට තමයි මේ මනස ගේන්න හදන්නේ. එතකොට දැන් අර මධ්‍යස්ථ විචාරකයෝයි කියාගත්ත මිනිස්සු ඇයි මේ අමුවේ මූලාශ්‍රවල තියෙන කරුණු උල්ලංඝනය කරලා පැහැදිලි කිරීම ඔක්කොම පැත්තකට දාලා Tamanට ඕන විදිහට ඒව අර්ථකථනය කරගෙන Tamanට ඕනේ අර්ථමතු කරන්න හදන්නේ. ඒක සම්පූර්ණ වැරදි වැඩක් නේ. ඒ නිසා කිසිම තැනක ත්‍රිපිටකයේ කිසිමම තැනක ඇත්තේ නැහැ රහතන් වහන්සේ නමක් රහත් වෙලා සීදීනසගත කතාව. කිසිම තැනක නැහැ. එකම දේ තමයි තියෙන්නේ ජීවිත සමසිරහත් වන අවස්ථාව. ඒ කියන්නේ මරණය සහ අරිහත්ත්වයේ කියන දේ එකම මොහොතක එක අවස්ථාවක අරිහත්ත්වයේ කියන දේ සිද්ධ වෙලා ඒකත් එක්කම ඊට අනතුරුව මරණයටපත් වීම සිද්ධ වුණ අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ ශාසනයක යෙදිලා තියෙන අවස්ථා. ඒ හැරුණකොට කලින් රහත් වෙලා ඉඳලා බෙල්ල කපාගත් අවස්ථා ඇත්තේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ රහතන් වහන්සේ නමකට. ඒක තේරවාද ධර්ම විරෝධී දෙයක් ඒක. එතකොට මේ තේරවාද ධර්ම විරෝධී දෙයක් සූත්‍රය ඇතුලේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඔච්චර මේ බොහොම න්‍යායාත්මකව සංග්‍රහ කරපු හාමුදුරුවන්ට ඕක පේන්නේ නැද්ද? ඔය කාරණාව.
රහතන් වහන්සේ ගැන එච්චර කතා කරපු තේරවාද ආමුදුරන්ට ওই කාරණාව වෙන්නේ නැද්ද? එහෙමනම් දැන් ඔක සංග්‍රහ කරා නම් හිතලා ලිව්වා නම් ඔක අයින් කරන්න පුළුවන් ওই විදිහට නේද? දාන්න පුළුවන් කෑල්ලක් ගෙනල්ලා නැහැ ඒක එහෙම නෙමෙයි කියලා. ඒ නිසා මේ එක එක්කෙනාට ඕන විදිහට මේකේ කෑලි ඔබ්බලා මේ හදන්න දේවල් ඕකේ තියලා නෑ මේකේ තියෙනවා ඒක අර්ථයක් ගන්න ඕනේ ක්‍රමයක් මොකක්ද කියන එක. ඒ නිසා මේ මම හිතනවා මේ තමන් නොදන්න දේවල් නොකිය හිටියානම් ඒක සාසනයට හොඳයි කියලා. ඒ නිසා ඒ වගේ වැරදි කතා කියන්න එපා. කැකිරාවේ සුදස්සන ස්වාමින්වහන්සේට හොඳ අවස්ථාවක් තියෙනවා. මේ ඇත්තටම තමන් නොදැනුවත්ව හෝ මේ කාරණා ටික කිව්වනම් මේ වැඩසටහනේ ස්වාමින්වහන්සේ ගෞරවනීය ස්වාමින්වහන්සේ මූලාශ්‍රයකම පෙන්නලා දීලා තියෙනවා. හවල් තැන මේ විදිහට මෙහෙම සඳහන් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා නොදන්නා කම මත කිව්වනම් ඔන්න දැන් නිවැරදි වෙන්නට අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒකට අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. තමන් දන්නේ නැහැයි කියන කාරණාව මුලින් දැනගන්නට ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි මේ කොච්චර පැහැදිලි කිරීම කරත් ත්‍රිපිටකය ස්පනා අපිට මෙහෙම ඉස්සරහට තියලා පෙන්නුවත් මම හිතන්නේ නැහැ පිළිගනී කියලා. අනිත් කාරණාව දැන් ධර්ම කාරණා වැරදිවට කිව්ව දේවල් අපි නිවැරදි කළා. අනිත් කාරණාව ඒක අපි ගිහියන් විදිහට අපි හිතන්නට ඕන කාරණාවක්. දැන් මේ සාකච්ඡාවේ මුලින්ම මේ වැඩසටහන මෙහෙවන පුජ්‍යලයා සහ කැකිරාවේ සුදස්සන හාමුදුරුව අතර සංවාදයේ යද්දී එක තැනක තැන් කිහිපයක මේ පිළිබඳව කතා කරනවා. නමුත් අර අපි එක තැනක් highlight කරලා ගත්තොත් එහෙනම් මේ ධර්මයේ එහෙම නැත්නම් මේ ශාසනය අලෙවි කිරීම කියන්නේ බිස්නස් එකක් මට්ටමට කතා කරනවා කියන්නේ දැන් යන්නේ මේ බිස්නස් එකක් කියලා කැකිරාවේ සුදස්සන හාමුදුරුව කියනවා. ඒක ඒ අදහස වැඩසටහන මෙහෙවන ඉදිරිපත් කරන කෙනා අනුමත කරනවා. නමුත් අවසානයේ කියන්නේ මේ වැඩසටහන තුලම වැඩසටහන මෙහෙවන පුජ්‍යලයා සඳහන් කරනවා YouTube එයාගේ ඒ කියන්නේ මේ සාකච්ඡාව දාලා තියෙන නාලිකාවේ membership එක ගත්තොත් මේ වැඩසටහන series එකේ තව සාකච්ඡා ඉදිරියට බලන්නට පුළුවන් කියලා $10ක් වගේ ගෙවලා. ඒතකොට දැන් අලෙවිකරණය පිළිබඳව කතා කරපු බිස්නස් එකක් කියලා කතා කරපු ඔබ දෙපළම මුදලාල්ලා වුණාද කියලා මට ප්‍රශ්නයක් එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඒවා අසන පුජ්‍යලයන්ටත් හිතන්නට ඉඩ අවකාශ ලබා දීලා අපි ඉදිරියට මේ පිළිබඳව සාකච්ඡා කරනවා අනිවාර්යයෙන්ම. අපි ඒකයි විවෘතව ආරාධනා කළේ. අපි සූදානම් සාකච්ඡා කරන්නට. අපි මේ පිළිබඳව වැඩසටහනේදී සඳහන් කරා. ඒ අවශ්‍ය ආකාරය අපි සඳහන් කරා. ඉතින් ඒ නිසා මේ කාල වේලාවත් එක්ක අපි මේ වැඩසටහන අවසන් කළත් මම නැවත මතක් කරනවා මේ අප්‍රේල් 29 YouTube අපකාශයට මුදාලා මේ වීඩියෝව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම වැරදි තව කතා කරන්නත් බොහෝ තියෙනවා සන්නාස. අපි ඒවා වේලාවත් එක්ක අපි ඉදිරියට කතා කරන්නට සූදානම්. අද අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට වැරදි නිවැරදි කර දෙන්නට ඔබ වහන්සේගේ වැඩම කිරීම පිළිබඳව අපි নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා ස්වාමීන් වහන්සේ. අපි නැවත ඊළඟ සතියේදී ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තමත් වැදගත් ඒ කියන්නේ මේ කතා කරන දේ කැකිරාවේ සුදස්සන ස්වාමීන් වහන්සේ කතා කරන දේ වැදගත් කියන කාරණාව නෙවෙයි මේ පැහැදිලි කරන්නේ. එහි තියෙන විකෘති භාවය වැරදි භාවය අපි නිවැරදි කරලා සමාජගත කරන වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙලා ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නට සූදානම්. එතෙක් ඔබට සුවදායක සතියක් ප්‍රාර්ථනා කරමින් අදට වැඩසටහන නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.